අපි මේ අලුත්ම විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ නිකම්ම නීරස විභාග සටහන් පෙළක් ගැන නෙවෙයි මේක හරියට නීතිමය ගැටලු විසඳන රහස් පරීක්ෂකයෙකුගේ ටූල් කිට් එකක්. එමත මෙවලම් කට්ටලයක් හදාගන්න විදිය ගැන කරන විශේෂ සාකච්ඡාවක්. නීති පරීක්ෂණ ක්‍රම කියන්නේ නීරස දෙයක් නෙවෙයි. ඇත්තට මේක සංකීර්ණ නීතිමය අභිරහස් විසඳන අපිව සූදානම් කරන ඊටාම ආකර්ශනීය ක්‍රියාවලියක්. හරි. අපි බලමු අද අපේ ගමන යන්නේ කොහොමද කියලා. ප්‍රධාන මාතෘකා පහක් තියෙනවා. මුලින්ම පරීක්ෂකයාගේ මෙවලම් කට්ටලය, ඊළඟට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත අතර වෙනස, ඊට පස්සේ මූලධර්මාත්මක පරීක්ෂණ ගැන, ඊළඟට නීති පද්ධති සංසන්දනය කිරීම සහ අවසාන වශයෙන් අන්තර්විෂය නීති පරීක්ෂණ. මේ පියවර ඔස්සේ තමයි අද අපි අපේ මාතෘකාව දිගහැරගන්නේ. එහෙනම් අපි අපේ පළවෙනි කොටසට යමු. පර්යේෂකයාගේ මෙවලම් කට්ටලය. ඕනෑම සාර්ථක විමර්ශනයක් පටන් ගන්නේ තමන් ගාව තියෙන මෙවලම් මොනවාද කියලා හරියටම තේරුම් ගත්තාමයි. ඒබ්‍රහම් මැස්ලෝගේ මේ ප්‍රසිද්ධ කියවන අහලා තියෙනවද? තමන් ගාව තියෙන එකම ආයුධය මිටියක් විතරක් නම් හැම ප්‍රශ්නයක්ම පේන්න ගන්නේ ඇණයක් ඕගේ. ඇත්තටම මේකෙන් කියන ගැඹුරු කතාව මොකක්ද? අපි දන්නේ එකම එක පරිවේෂණ ක්‍රමයක් විතරක් නම් මොන වෙනස් නීතිපාය ප්‍රශ්නයක් ආවත් අපි අර එකම ක්‍රමයෙන් ඒක විසඳන්න හදනවා. ඒක අනිවාර්යෙන්ම මගහැරවා ගන්න ඕනේ ලොකු දුර්වලතාවයක්. වෙනස් ප්‍රශ්නවලට අනිවාර්යෙන්ම වෙනස් මෙවලම් පාවිච්චි කරන්න ඕනේ. මෙතනදී වොට්කින්ස් සහ බර්ටන් කියන විද්වතුන් පෙන්වා දෙන වැදගත් වෙනසක් තියෙනවා. මෙතඩොලොජි එහෙමත් නැත්නම් පර්යේක්ෂණ ක්‍රමවේදය සහ මෙතඩ් හෙවත් පර්යේක්ෂණ ක්‍රමය කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. ක්‍රමවේදය කියන්නේ හරියට අපි ප්‍රශ්නයක් දිහා බලන කාචය වගේ. ඒ කියන්නේ ඇයි අපි යම් ක්‍රමයක් තෝරාගත්තේ කියන දර්ශනය තමයි ඒකෙන් කියවෙන්නේ. හැබැයි මෙතඩ් එක කියන්නේ දත්ත රැස් කරන ප්‍රායෝගික මෙවලම. ඒකෙන් කරන්නේ කොහොමද කියන එකයි පැහැදිලි කරන්නේ. මේ දෙක පටලවා ගන්න නැතුව ඉන්න එක ගොඩක් වැදගත්. දැන් අපි දෙවෙනි කොටසට යමු. ගුණාත්මක දත්ත සහ ප්‍රමාණාත්මක දත්ත. අපේ විමර්ශන පදනම ගොඩනගන්නේ මේ දත්ත රැස් කිරීමේ ප්‍රධාන කාණ්ඩ දෙක උඩයි. ටෙරි හචින්සන් කියන විදිහට පරීක්ෂණ ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට කඩන්න පුළුවන්. ගුණාත්මක, ඒ කියන්නේ ක්වලිටේටිව්, සහ ප්‍රමාණාත්මක, ඒ කියන්නේ ක්වොන්ටිටේටිව්. මේක සරලවම කිව්වත් ක්වලිටේටිව් පරීක්ෂණ වලින් හොයන්නේ මිනිසුන්ගේ අත්දැකීම්, ඇයි සහ කොහොමද කියන කාරණා. ඒක හරිම නම්‍යශීලී. අනිත් පැත්තෙන් ක්වොන්ටිටේටිව් කියන්නේ ඉලක්කම් සහ සංඛ්‍යාන දත්ත මත පදනම් වුණු හරිම ව්‍යුහගත ක්‍රමයක්. ඒකෙන් මනින්නේ කොච්චර වාර ගණනක්ද නැත්නම් කොච්චර ප්‍රමාණයක්ද කියන එකයි. මේකෙදි අපේ ටූල් කිට් එකේ තියෙන ආයුධ මොනවද කියලා පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡා, සිද්ධි අධ්‍යයන සහ නිරීක්ෂණ වගේ දේවල් අයිති වෙන්නේ ගුණාත්මක පැත්තට. සමීක්ෂණය සහ සංඛ්‍යාන දත්ත එන්නේ ප්‍රමාණාත්මක පැත්තට. හැබැයි මේ ක්‍රම දෙකම එකට එකතු කරලා පාවිච්චි කරනකොට අපි කියන්නේ මික්ස්ඩ් මෙතඩ්ස් නැත්නම් ත්‍රිකෝණකරණය කියලා. හිතන්නකෝ ගෘහස්ත හිංසනය ගැන පරිශීලනය කරනවා කියලා. ඒකෙදි සංඛ්‍යාන දත්ත ගන්න ගමන්ම විඳිතයින් එක සම්මුඛ සාකච්ඡා කළොත් පරිශීලනයේ විශ්වසනීයත්වය තවත් වැඩි වෙනව නේද? හරි. ඊළඟට අපේ තුන්වෙනි කොටස මූලධර්මාත්මක පරීක්ෂණ එහෙමත් නැත්නම් ඩොක්ට්‍රිනල් රිසර්ච් ගැන කතා කරමු. මේක තමයි නීති ක්ෂේත්‍රයේ සම්ප්‍රදායිකවම පාවිච්චි වෙන ප්‍රධානම මෙවලම. නීති රහස් පරීක්ෂකයෙකුගේ මේසේ උඩ කියන වැඩක් වගේ තමයි මේක. ගොඩක් වෙලාවට මේකට බ්ලැක් ලෙටර් ලෝ කියලාත් කියනවා. මේකෙදි තියෙන සිද්ගන්නාසුළුම කාරණාව තමයි මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ අධිකාරිමය නීති මූලාශ්‍රම මත විතරක් වීම. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙන් හදන පනත් සහ අධිකරණයෙන් දෙන නඩු තීන්දුව විතරයි. මේවා නීතියේ තුලේ වරප්‍රසාදලත් හඬවල් විදියට සලකන්නේ. ඉතින් ඒකෙන් පිට තියෙන සමාජීය කරුණු මේකදි සලකා බලන්නෙම නැති තරම්. ටෙරි හචින්සන් සහ නයිජල් ඩංකන් මේක කරන විදිය ගැන පැහැදිලි පියවර 6ක් ඉදිරිපත් කරලා තිනවා. මුලින්ම කරුණු එක්රැස් කරනවා, දෙවනුව නීතිමය ගැටලු හඳුනා ගන්නවා, ඊට පස්සේ පසුබිම ගැන කියවලා ප්‍රාථමික නීති මූලාශ්‍ර හොයා ගන්න ඕනේ. පස්වෙනි පියවර තමයි නව නීතිය සහ පවතින නීතිය එකට ගලපලා බලන එක. අවසාන වශයෙන් తాවකාලික නිගමනයකට එනවා. බලන්න මේක කොච්චර ක්‍රමානුකූලද කියලා. හැබැයි ඉතින් ඕනෑම මෙවලමක සීමාන් තියෙනවනේ. විද්වතුන් මේ ක්‍රමයට ප්‍රධාන විවේචන 3ක් එල්ල කරනවා. පළවෙනි එක මේක අභ්‍යන්තරයට විතරක් නැඹුරු වෙච්ච එක. ඒ කියන්නේ සමාජය ගැන හිතන්නේ නැහැ. දෙවෙනි කාරණාව තමයි මේක හරිම විධිමත් කියලා උපකල්පනය කරන නිසා දේශපාලන වගේ දේවල් මාගේ හැරෙනවා. අන්තිම දේ තමයි මේ ක්‍රමය හරිම සාම්ප්‍රදායිකයි. පවතින නීති පද්ධතියම අනුමත කරනවා මිසක් ලොකු ප්‍රතිසංස්කරණ වලට මේකෙන් සහාය දෙන්නේ හරිම කලාතුරකින්. දැන් අපි හතරවෙනි කොටසට යමු. ඒ තමයි නීති පද්ධති සංසන්දනය කිරීම. අපේ දේශීය නීති රාමුවෙන් එළියට ගිහින් දේශ සීමා හරහා හොයලා බලන්න ඕනේ වුණාම මේ මෙවලම අපිට ගොඩක් වැදගත් වෙනවා.
ජෙෆ්රි සැමුවෙල් කියන විදිහට මෙර සංසන්දනාත්මක නීති පර්යේෂණය කියන්නේ විවිධ රටවල තියෙන නීති පද්ධති අතර සමානකම් සහ වෙනස්කම් ක්‍රමානුකූලව අධ්‍යයනය කරන එකටයි. මෙතනදී ෆන්ක්ෂනලිසම් නැත්නම් කාර්යබද්ධතාවාදය කියන සංකල්පය ගොඩක් වැදගත්. ඒකෙන් කියන්නේ අපි නීති රීති දෙකක් සංසන්දනය කරන්න ඕනේ. ඒ නීති දෙකම ඒ ආදාළ සමාජයන් ඇතුලේ හරියටම එකම කාර්යයක් ඉටු කරනවා නම් විතරයි කියන එකයි. මේකට පැහැදිලි සැලැස්මක් තියෙනවා. මුලින්ම පොදු ප්‍රශ්නයක් හඳුනා ගන්නවා. ඊට පස්සේ සංස්කෘතික සහ දේශපාලනික පසුබිම අධ්‍යයනය කරලා නීතිපවුල අඳුරගෙන ඒ පද්ධති විස්තර කරමින් සංසන්දනය කරනවා. අන්තිමට ඒ හොයාගත්ත දේවල් නීති ප්‍රතිසංස්කරණ සඳහා පාවිච්චි කරන එකෙන් මේ පියවර සාර්ථකව සම්පූර්ණ වෙනවා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකෙදි අහුවෙන්න පුරුවන් උගුල් කීපයක් ගැන අපි අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕනේ. විදේශීය නීතියක් හරියට තේරුම් ගන්නේ නැතුව උඩින් පල්ලෙන් අධ්‍යයනය කරන එක, ඒ වගේම ලීගල් ට්‍රාන්ස්ප්ලාන්ට්ස්, ඒ කියන්නේ එක රටක නීතියක් gediya පිටින්ම වෙන රටකට කොපි කරන එක හරිම භයානකයි. තව දෙයක් තමයි false friends නැත්නම් ව්‍යාජ මිතුරන්. ඒ කියන්නේ එකම වචනය රටවල් දෙකකදී සම්පූර්ණයෙන් වෙනස් තේරුම් දෙන අවස්ථා. උදාහරණයක් විදියට ප්‍රංශ නීතියේ තියෙන වචනයක් ඉංග්‍රීසි නීතියේදී ඊට හාත්පසින්ම වෙනස් අර්ථයක් දෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ භාෂා ගැටලු ගැන පර්යේෂකයෙක් විදියට ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි අවසාන කොටසට එනවා. අන්තර් විෂය නීති පර්යේෂණ. මේක තමයි නීතියයි අනිත් විෂයයන්ුයි එකට එකතු වෙන සැබෑ ලෝකයට වඩාත් කිට්ටු ප්‍රබලම මෙවලම. මැක්කොන්විල් සහ චූයි පෙන්වා දෙන විදිහට සාමාන්‍ය මූලධර්මාත්මක පර්යේෂණ වලින් නීතිය දකින්නේ නිකම් අභ්‍යන්තර පද්ධතියක්. හැමත් නැත්නම් පනත් සහ නඩු තීන්දුව ගොඩක් විදිහට විතරයිනේ. හැබැයි අන්තර්විෂය පර්යේෂණ වලින් නීතිය දකින්නේ ඊට වඩා ගොඩක් පුළුල් සමාජීය සංසිද්ධියක් විදිහටයි. ඒ කියන්නේ නීතිය වෙනත් විෂයන් ගොඩක් එක්ක මුසු කරලා සමාජයටම ගිහින් කරන ගැඹුරු අධ්‍යයනයක් තමයි මේකින් අදහස් වෙන්නේ. මේක තවදුරටත් පැහැදිලි කළොත් නීතිය සමාජ විද්‍යාව එක්ක එකතු වුණාම ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන විදිහ අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. මානව ශාස්ත්‍රය එක්ක එකතු වුණාම නඩු තීන්දුවක් නිකන් ලියවිල්ලක් විදිහට නැතුව සාහිත්‍ය කෘතියක් වගේ විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ වගේම මනෝවිද්‍යාවෙන් සාක්ෂිකරුවන්ගේ මානසිකත්වය ගැනත් දෘঢ় විද්‍යාවන් හරහා DNA වගේ විද්‍යාත්මක සාක්ෂි නීතියට සම්බන්ධ වෙන විදිහත් අපිට මේකෙන් මනමින් අවබෝධ කරගන්න පුළුවන්. මේ අතරින් නීතිය සහ ආර්ථික විද්‍යාව කියන උපක්ෂේත්‍රය ඇතුලේ ආන හරිම තීරණාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මෙම නීති රීතිය ආර්ථිකමය වශයෙන් කාර්යක්ෂමද කියන එක. මේකෙන් කරන්නේ යම්කිසි නීතියකින් සමාජයට ලැබෙන ප්‍රයෝජන කොච්චරද, ඒ වගේම ඒකේ පිරිවැය සහ ප්‍රතිලාභ මොනවද කියලා සම්පූර්ණයෙන්ම කිරලා මැනලා බලන එකයි. අපේ මේ විග්‍රහය අවසන් කරන්න කලින් අපි කතා කරපු හැම දෙම එක තැනකට ගමු. මැස්ලෝගේ මිටිය කතාව මතකයිනේ. ඊළඟට හචින්සන් සහ ඩන්කන්ගේ මූලධර්මාත්මක පර්යේෂණය, සැමුවෙල්ගේ සංසන්දනාත්මක පර්යේෂණය සහ මැක්කොන්විල් යතුරු පිරිසගේ අන්තර්විෂය පර්යේෂණ. ඇත්ත තමයි මේක තමයි සාර්ථක නීති පර්යේෂකයෙක් ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මූලිකම න්‍යායික ෂීට් එක. නැත්නම් සිතියම කියලා කිව්වොත් ඒක හරියටම හරි. අපි අපේ මේ ගමන ඉවර කරන්නේ ඔළුවට පොඩි ප්‍රශ්නයක් දාලයි. දැන් අපේ අතේ සම්පූර්ණ රහස් පරීක්ෂක මෙවලම් කට්ලයක්ම තියෙනවා. ඉතින් ඊළඟට මොනගසන නීතිමය ප්‍රශ්නේ ඇත්ත හොයාගන්න පාවිච්චි කරන්න ඕනේ වඩාත්ම නිවැරදි කාචය. එහෙමත් නැත්නම් මෙවලම මොකක්ද කියලා තීරණය කරන්නේ කොහොමද? හැම වෙලේම මතක තියාගන්න හරිම උත්තරයට යන්න නම් අනිවාර්යයෙන්ම හරිම මෙවලම තෝරා ගන්නම වෙනවා. එහෙනම් අද මේ විග්‍රහයත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. හරි, අපි කෙලින්ම මාතෘකාවට බහිමු. නීතිය කියන දේ ඇහෙද්දී අපේ ඔළුවට එන්නේ දුවිලි බැඳුණු පරණ මහත පොත් ගොඩක්ද? එහෙමත් නැත්නම් අපේ එදිනෙදා ජීවිතය, අපේ සමාජය, මිනිස්සුන්ගේ හැසිරීම් එක්ක ගැටෙන සජීවී දෙයක්ද? අද මේ ගවේෂණයෙන් අපි කතා කරන්නේ නීති පර්යේෂකයන්, එහෙමත් නැත්නම් ශාස්ත්‍රඥයන් මේ සංකීර්ණ නීති පද්ධතිය දිහා බලන ප්‍රධාන කෝණ තුනක් ගැනයි. මේ මූලාශ්‍ර හරහා අපි බලමු නීතිය කියන සංකල්පය ඇත්තටම ගවේෂණය කරන්නේ කොහොමද කියලා. මොකක් හරි නීතිමය ප්‍රශ්නයක් එහෙමත් නැත්නම් අපරාධයක් අසාධාරණයක් වුණාම පරීක්ෂකෙක් අහන මූලිකම ප්‍රශ්නයක් තේරුවා ඒ තමයි ඇත්තටම නීතියෙන් මේ ගැන මොකක්ද කියන්නේ කියන එක. හරියට ප්‍රහේලිකාවක් විසඳනවා වගේ මුලින්ම කරන්නේ නීති පොත පෙරලලා අදාළ නීතිය හොයන එක. ඕනෑම නීති පර්යේෂණයක ආරම්භක ලක්ෂ්‍ය වෙන්නේ මේ සරල හැබැයි අතිශය වැදගත් ප්‍රශ්නයයි. දැන් මේ ජෑන් එම් ස්මිත්ස්ගේ අපූර්ව වර්ගීකරණය දිහා පොඩ්ඩක් බලන්න. අපි අහන ප්‍රශ්නය වෙනස් වෙද්දී ඒකට උත්තර හොයන පරිේෂණ ක්‍රමවේදයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක හරියට එක එක වැඩවලට එක එක ආයුධ පාවිච්චි කරනවා වගේ වැඩක්.
උදාහරණයක් විදිහට නීතියෙන් මොකද්ද කියන්නේ කියලා ඇහුවොත් ඒක ඩොක්ට්‍රිනල්. ඒ කියන්නේ මූල ධර්මාත්මක පරිශ්‍රණයක්. හැබැයි මේ නීතිය ක්‍රියාත්මක කරාම සමාජයට මොකද්ද වෙන්නේ කියලා ඇහුවොත් ඒක කෙලින්ම සෝෂියල් ලීගල්. ඒ කියන්නේ සමාජ නීතිමය පරිශ්‍රණයක්. ප්‍රශ්නේ වෙනස් වෙද්දී පරිශ්‍රකයා දාගන්න කණ්ණාඩියත් එහෙමම වෙනස් වෙනවා. ඉදින් අද අපේ ගමන යන්නේ මේ පියවර 4 ඔස්සේ. මුලින්ම ඩොක්ට්‍රිනල්. ඒ කියන්නේ පොතේ තියෙන නීතිය. දෙවනුව සෝෂියල් ලීගල්. ඒ කියන්නේ මිනිස්සු සහ සමාජය. තුන්වනුව කම්පැරටිව්. ඒ කියන්නේ මුළු ලෝකයේම නීතිය දකින්න හැටි. අන්තිමට මේ ඔක්කොම එකතු කරලා කොහොමද සාර්ථක ශාස්ත්‍රීය ලේඛනයක් ගොඩනගන්නේ කියන එක. හරි. අපි පළවෙනි කෝණයට හැරමු. පළවෙනි කෝණය තමයි ඩොක්ට්‍රිනල් ලීගල් රිසර්ච්. එහෙමත් නැත්නම් පොතේ තියෙන නීතිය ගැන හොයන එක. මේක තමයි නීතිය ගැන හොයනකොට පාවිච්චි කරන පරණම සහ මූලිකම පදනම. මේ ක්‍රමවේදයේදී සම්පූර්ණ අවධානය යොමු වෙන්නේ නීති පද්ධතිය ඇතුලේ තියෙන දේවල් වලට විතරයි. ඒ කියන්නේ පවතින නීතිය, පනත්, ව්‍යවස්ථා, පෙරනඩු තීන්දුව කියන ප්‍රාථමික මූලාශ්‍ර එක්ක නීති සංග්‍රහ වගේ ද්විතීය මූලාශ්‍ර තමයි මෙතනදී විශ්ලේෂණය කරන්නේ. එස්.එන්. ජේන් කියන විදිහට නීතිමය තර්කණය පාවිච්චි කරලා නීතිය හරියටම පැහැදිලි කරන එක තමයි මෙහි ප්‍රධානම අරමුණ. මේක නිකම්ම පොත් කියවනවා වගේ වැඩක් නෙවෙයි. ටෙරි හචින්සන් මේකට පැහැදිලි පියවර 6ක් හඳුන්වා දීලා තියෙනවා. මේක හරියටම ගණිත ගැටලුවක් විසඳනවා වගේ අතිශය ව්‍යුහගත ක්‍රියාවලියක්. මුලින්ම කරුණු එක් රැස් කරනවා, ඊළඟට නීතිමය ගැටලු අඳුර ගන්නවා, අදාළ නීතිය හොයනවා, ඊට පස්සේ මූලාශ්‍ර කියවලා ඒවා විශ්ලේෂණය කරනවා. අන්තිමට තමයි නිගමනයකට එන්නේ. හරිම පිළිවෙලයි නේද? හැබැයි මෙතන ලොකු අඩුවක් තියෙනවා. මේ පර්යවේෂණ කොටුවලා තියෙන්නේ නීතිමය ලියකියවිලි වලට විතරයි. සමාජයේ ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක මේ කෝණයෙන් බැලුවම සම්පූර්ණයෙන්ම මගහැරෙනවා. නීති පොතේ ලියලා තියෙන දේවලුයි මිනිස්සුන්ගේ සැබෑ හැසිරීමයි අතර තියෙන පරතරය අපිට කවදාවත් මේ ක්‍රමයෙන් දැක ගන්න ලැබෙන්නේ නැහැ. සරලවම කිව්වොත් පොතේ ලියවිලා තියෙන නීතියයි ඇත්ත සමාජයේ ක්‍රියාත්මක වෙන නීතියයි අතර තියෙන්නේ අහසයි පොළොවයි වගේ වෙනසක්. නීතියක් කොච්චර ලස්සනට පොතේ ලියලා තිබුණත් ඒක ප්‍රායෝගිකව සමාජය තුළ ක්‍රියාත්මක වෙද්දී ලැබෙන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අන්නේ නිසායි අපිට මීට වඩා ටිකක් පුළුල් කෝණයක් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ පුළුල් කෝණය තමයි අපේ දෙවනි මාතෘකාව. ඒ තමයි සෝෂියෝ ලීගල් රිසර්ච්. එහෙමත් නැත්නම් සමාජ නීතිමය පර්යේෂණ. මෙතනදී අපි නීති පොත්වලින් ටිකක් එළියට එවිත් නීතිය සහ මිනිස්සු අතර තියෙන සම්බන්ධය දිහා බලනවා. මේ සමාජ නීතිමය පර්යේෂණවල මූලික පදනම තමයි නීතිය කියන දේ කවදාවත් සමාජයෙන් වෙන් කරලා හුදකලාව තේරුම් ගන්න බෑ කියන එක. ඇයි දන්නවද? නීතිය කියන්නේ සමාජයේ විසින්ම නිර්මාණය කරපු ඒ සමාජයේ ඇතුළෙම ක්‍රියාත්මක වෙන දෙයක්. ඉතින් සමාජය ගැන අධ්‍යයනය කරන්නේ නැතුව නීතිය තේරුම් ගන්නේ කොහොමද? ආර්ථික, දේශපාලනික සහ ඓතිහාසික සාධක නීතියට කොහොමද බලපාන්නේ කියන එක මේ බාහිර කෝණයෙන් අපි ගවේෂණය කරනවා. මේ පර්යේෂණවල ප්‍රායෝගික වටිනාකම නම් ඇත්තටම අතිමහත්. හිතලා බලන්න ගෘහස්ත හිංසනය වළක්වන නීති වගේ දේවල් සමාජයේ කොයිතරම් දුරට සාර්ථකද කියලා හොයලා බලන එක කොච්චර වැදගත්ද? ඒ විදිහක ප්‍රායෝගික දත් එකතු කළාම විනිසුරුවරුන්ක සහ ප්‍රතිපත්ති හදන අයට ඒක ලොකු සහායක් වෙනවා. නීති වෙනස් කරන්න, අලුත් සමාජ ප්‍රතිසංස්කරණ ගෙන්න මේ පර්යේෂණ නැතුවම බෑ. හරි, දැන් අපි තවත් ටිකක් ඈතට ගිහින් පුළුල්ව බලමු. තුන්වෙනි කෝණය තමයි කම්පැරටිව් ලීගල් රිසර්ච්. එහෙමත් නැත්නම් සංසන්දනාත්මක නීති පර්යවේෂණ. මෙතනදී අපි මුළු ලෝකෙ දිහාම බලලා වෙනත් රටවල් කොහොමද මේ සමාන ගැටලු විසඳන්නේ කියලා අධ්‍යයනය කරනවා. මේ ක්‍රමයෙන් කරන්නේ ලෝකයේ තියෙන විවිධ නීති පද්ධතීන් එකට තියලා ඒවයි සමානකම් සහ වෙනස්කම් මැනලා බලන එකයි. ලෝකයේ අනිත් රටවල් පාවිච්චි කරන සාර්ථකම ප්‍රායෝගික ක්‍රමවේදයන් මොනවද කියලා හඳුනා ගන්න මේක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම අපේ රටේ නීති අලුත් කරද්දී ලෝකයෙන් අදහස් ගන්නත් මේක කදිම ක්‍රමයක්. 1961 දී ශ්ලැසින්ජර් කියපු අපූර්ව අදහසක් තියෙනවා. ඒක ඇත්තටම පුදුම හිතෙනවා. භූගෝලීය වශයෙන් සහ සංස්කෘතික වශයෙන් රටවල් කොච්චර වෙනස් වුණත් මිනිස්සු මුහුණ දෙන පොදු ගැටලු වලට විවිධ රටවල් ගොඩනගාගෙන තියන්නේ බොහෝ දුරට සමාන නීතිමය විසඳුම්. අන්නේ සුවිශේෂී කාරණියට තමයි මේ සංසන්දනාත්මක පර්යේෂණවල පදනම හැදිලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න මේක නිකම්ම රටවල් දෙකක නීති පොත් දෙකක් අරන් පෙරලා බලන වගේ සරල වැඩක් නෙවෙයි. මරිකේ ඕඩර් එකක් පෙන්වා දෙන විදිහට මේකටත් ක්‍රමානුකූල පියවර 5ක විද්‍යාත්මක ක්‍රියාවලියක් තියෙනවා. මුලින්ම සෝදානම් වීම, ඊළඟට විස්තර කිරීම, සංසන්දනය කිරීම, පැහැදිලි කිරීම සහ අවසානයේදී ඇගීම විදිහට මේ ක්‍රියාවලිය හරිම පිළිවෙලට පෙළ ගැසෙනවා.
මේ සංසන්දනාත්මක පර්යේෂණවල හදවත වගේ තියෙන සංකල්පය තමයි ෆන්ක්ෂනල් මෙතඩ්. එහෙමත් නැත්නම් ක්‍රියාකාරී ක්‍රමවේද. වෙනත් රටක නීතියක් දිහා බලද්දී ඒ නීතියේ තියෙන වචන වලට වඩා ඒ නීතියෙන් ඇත්තටම කරන කාර්ය මොකක්ද කියන එකයි මෙතනදී සසඳලා බලන්නේ. නම මොකක් වුණත් ඒකෙන් ගැටලුව විසඳන හැටි තමයි මෙතනදී අපිට වැදගත් වෙන්නේ. දැන් අපි මේ කතා කරපු කෝණ තුනම එකට අරගෙන කොහොමද සාර්ථක ශාස්ත්‍රීය ලේඛනයක් එහෙමත් නැත්නම් ඇකඩමික් ස්කෝලර්ෂිප් එකක් නිර්මාණය කරන්න කියලා බලමු. මොකද පරිශකෙක් Taman හොයාගත්ත දැනුම ලෝකයට දෙන්නේ මේ හරහයි. මෙන්න මේක පරීක්ෂකයන්ට ගොඩක් වැදගත් වෙන ප්‍රායෝගික රීතියක්. සන්ධ්‍යා පහුජා කියන විදිහට හොඳ පරීක්ෂණ ප්‍රශ්නයක් ගොඩනගද්දී කොහොමද සහ මොකක්ද කියලා අහන එක තමයි වඩාත්ම සුදුසු. ඇයි එමත් නැත්තම් විය යුතද වගේ ප්‍රශ්න ඇහුවම ඒකෙන් පරීක්ෂණයට වඩා පෞද්ගලික මතවාද ඉස්මතු වෙන්න පුළුවන්. පැහැදිලි නිශ්චිත ප්‍රශ්නයක් මුළු පරීක්ෂණයම නිවැරදි මාවතක අරන් යනවා. දිනේෂ සමරරත්න මහත්මිය පෙන්වා දෙන විදිහට ශාස්ත්‍රීය ලේඛනයක පියවර හරිම සැලසුම් සහගතයි. පර්යේෂණ ප්‍රහේලිකාව හඳුනා ගැනීමෙන් පටන් අරන් විෂයපතය සීමා කරලා තර්ක ගොඩනගලා අවසානයේදී සමවයසේ සමාලෝචනයට, ඒ කියන්නේ peer review එකකට යොමු කිරීම දක්වා මේක විහිදෙනවා. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ශාස්ත්‍රීය ලේඛනයක් කියන්නේ උද්ඝෝෂණයක් නෙවෙයි. තමන්ගේ පෞද්ගලික මතවාදය පැත්තකින් තියලා මධ්‍යස්ථව කර්ණිගිලිපත් කිරීමයි මෙතනදී අත්‍යවශ්‍ය වෙන්නේ. අපි මේ කතා කරපු සම්පූර්ණ විග්‍රහය දිහා එකවර බැලුවම අපිට හොඳටම පැහැදිලි වෙනව නේද? පොතේ තියෙන නීතිය හදාරන ඩොක්ට්‍රිනල් ක්‍රමයක්, සමාජයේ ක්‍රියාත්මක වෙන නීතිය හදාරන සෝෂියෝ ලීගල් ක්‍රමයක්, ලෝකයේ විවිධ නීති පද්ධති හදාරන කම්පැරටිව් ක්‍රමයක් එකිනෙකට වෙනස් වෙන්නේ කොහොමද කියලා. හැබැයි මේවා එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල් නෙවෙයි. නීතිය කියන සංකීර්ණ විෂය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න නම් අපිට අනිවාර්යයෙන්ම මේ කෝණ තුනම අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් අපිට හිතන්න පුංචි ප්‍රහේලිකාවක් ඉදිරි කරලා තමයි මේ ගවේෂණය නිමා වෙන්නේ. නීතිය අධ්‍යයනය කරන විදිහ ගැන හොඳ ප්‍රවීණත්වයක් ලබා ගැනීමෙන් අවසානයේදී ඒ නීතිය වෙනස් කරන්න මේ සමාජයේ වඩාත් යහපත් තැනක් කරන්න අපිට බලයක් ලැබෙනවද? ඇත්තටම මේ පර්යේෂණ ක්‍රම කියන්නේ නිකම්ම අධ්‍යාපනික මෙවලම් විතරක් නෙවෙයි. ඒවා සමාජ සාධාරණත්වය සහ අලුත් ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාවිච්චි කරන්න පුරුවන් ඊටාම ප්‍රබල ආයුධ. ඉතින් මේ කෝණ තුනෙන් නීතිය දිහා බලන ඕනෑම කෙනෙකුට අනාගතය වෙනස් කිරීමේ විශාල හැකියාවක් තියෙනවා කියන එක නම් නිසකයි. ආයිබෝවන් නීතිමය පර්යේෂණයක් පිටුපස තියෙන සැබෑ දර්ශනය මොකක්ද කියලා කවදා හරි හිතලා තියෙනවද? අද මේ විග්‍රහයෙන් අපි යන්නේ හරිම අපූර්ව සංකේතාත්මක පර්යේෂණ ගසක් ගොඩනගන ගමන් මේ සංකීර්ණ දාර්ශනික පදනම හරිම සරලව තේරුම් ගන්නයි. බැලුබැලමට ටිකක් බර මාතෘකාවක් වගේ පෙනුනත් මේ ගසේ මුලේ ඉඳන් අතු ඉතිකක් දක්වාම අපි යද්දි ඒක කොයිතරම් තර්කානුකූලද කියලා ඔයාලටම පැහැදිලි වේවි. හරි. අපි අද සැලැස්ම මේකයි. පර්යේෂණ ගසේ ලෝක දැක්ම ඒ වගේම මුල්, එහෙම නැත්නම් ඔන්ටොලොජි, කන්ද, හෙවත් එපිස්ටමොලොජි, අතු විදිහට මෙතඩොලොජි සහ අවසානයේත කොළ, ඒ කියන්නේ ප්‍රායෝගික මෙවලම් කියන මේ පියවර පහ ඔස්සේ අපි මේ විග්‍රහය ඉදිරියට අරගෙන යනවා. පළවෙනි පියවර පර්යේෂණ ගසේ ලෝක දැක්ම. එහෙම නැත්නම් සමස්ත වනාන්තරයේම දකින්නේ කොහොමද කියන එක. නීතිමය පර්යේෂණයක් හරියටම තේරුම් ගන්න නම් මුලින්ම අපි මේ සමස්ත ක්‍රියාවලියම මෙහෙවන ප්‍රධාන ලෝක දැක්ම අවබෝධ කරගන්න ඕනේ. ඒකට අපි කියනවා පර්යේෂණ පරමාදර්ශයක් එහෙමත් නැත්නම් රිසර්ච් පැරඩයිම් එකක් කියලා. මේක නිකම්ම අදහසක් නෙවෙයි. මේක තමයි පර්යේෂකෙක් මුළු නීතිමය ලෝකයේම දකින ප්‍රධාන කාචය. අපේ මූලික උපකල්පනවල ඉඳලා අවසාන පර්යේෂණ ක්‍රමවේදයන් දක්වා හැම දෙයක්ම තීරණය වෙන්නේ මෙන්න මේ කියන පරමාදර්ශය මතයි. මේ ගැන ගුබා සහ ලින්කන් කියන විද්වතුන් 1994 දී කියපු හරිම අපූරු ඒ වගේම තීරණාත්මක කතාවක් තියෙනවා. ඒ අය කියන්නේ දත්ත එකතු කරන්න පාවිච්චි කරන ක්‍රමවේදයන්ට වඩා නිවැරදි පරමාදර්ශය තෝරා ගැනීම ගොඩාක් වැදගත් කියලයි. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන ටූල්ස් වලට වඩා ඔයාගේ සමස්ත ලෝක දැක්ම කොතැනද තියෙන්නේ කියන එක අතිශයින්ම තීරණාත්මකයි. දෙවෙනි පියවර ගසේ මුල්. ඒ කියන්නේ යථාර්ථය සහ ඔන්ටොලොජි. ඉතින් අපි දැන් පොළොව යටට, ඒ කියන්නේ පදනමටම ගියොත් අපිට හම්බ වෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි යථාර්ථය කියන්නේ මොකක්ද? මේකෙම අහන්නේ නීතිය සැබෑ ස්වභාවය ගැනයි. නීතිය කියන්නේ දැඩි වෙනස් වෙන්නේ නැති දෙයක්ද? එහෙමත් නැත්නම් මිනිස්සුන්ගේ අදහස් මත වෙනස් වෙන සමාජීය නිර්මාණයක්ද? මේක ඇත්තටම හරිම ගැඹුරු දාර්ශනික ප්‍රශ්නයක්. මෙන්න මේ යථාර්ථය සහ නීතියේ ස්වභාවය ගැන කරන අධ්‍යයනයට අපි කියනවා ඔන්ටොලොජි හැවත් සත්තාවාදය කියලා. මේකෙන් තමයි අපේ පර්යේෂණ ගසේ ගැඹුරු නොපෙනෙන මුල් නියෝජනය කරන්නේ.
යථාර්ථයේ ස්වාධීනව තියෙනවද නැත්නම් මේක මිනිස්සුන්ගේ හිතලුවක්ද කියන තේරුම් ගැනීම මත තමයි මුළු පර්යේෂණයම රැඳිලා තියෙන්නේ. මුල් දුර්වල නම් ගස කොහොමටවත්ම හිටින්නේ නැහෙනේ නේද? මේ නීතියේ යථාර්ථය දිහා බලන්න පුරුවන් ප්‍රධාන කෝණ 4ක් තියෙනවා. පොසිටිවිසම් වලින් නීතියේ වළංගුභාවය වගේ වාස්තවික දේවල් බලද්දී රියලිසම් සහ ඉන්ටර්ප්‍රිටිවිසම් වලින් නීතියේ ප්‍රායෝගික බව සහ සමාජීය අර්ථ නිරූපණයන් ගැන හොයා බලනවා. ඒ වගේම ක්‍රිටිකල් ලීගල් ස්ටඩීස් එහෙමත් නැත්නම් CLS හරහා සමාජයේ තියෙන බල දේශපාලනය අධ්‍යයනය කරනවා. මේවා කිසිම විදියක දේශපාලනික මතයකට පක්ෂවීමක් නෙවෙයි නීතිය දිහා බලන්න තියෙන විවිධ ස්වාධීන කණ්ණාඩි විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. තුන්වෙනි පියවර ගසේ කඳ දැනුම සහ එපිස්ටමොලොජි. දැන් අපි ගසේ මුල් වලින් උඩට ආවොත් ඊළඟට එන ප්‍රශ්නය තමයි අපි කොහොමද මේ යථාර්ථය දැනගන්නේ? යථාර්ථය මොකක්ද කියලා තීරණය කරාට පස්සේ මොනවද ඇත්තටම වළංගු නීතිමය දැනුම විදියට සලකන්නේ කියන එක ඊළඟට හොයාගන්නම වෙනවා. මෙන්න මෙතනදී තමයි එපිස්ටමොලොජි එහෙමත් නැත්නම් ඥාන මීමාංසාව කරලියට එන්නේ. මේක හරියට පර්යවේෂණ ගසේ කඳ වගේ. අපේ දැනුමේ මූලාශ්‍රය වළංගුභාවය සහ විෂයපතය ගැන අධ්‍යයනය කරන්නේ මේකෙන්. සත්‍ය හොයාගන්නේ පනත් කියවලද අර්ථ නිරූපණය කරලද එස්මත් නැත්නම් ප්‍රායෝගික නීති භාවිතාන් දිහා බලලද කියන එකට අවශ්‍ය ශක්තිමත් ව්‍යුහාත්මක සහාය දෙන්නේ මේ එපිස්ටමොලොජි කියන කඳ කොටසයි. අනාගතයේදී හොඳින් අතුබෙදී යන්න නම් මේ කඳ ශක්තිමත් වෙන්නම ඕනේ. ඉතින් මේ ප්‍රධාන පරමාදර්ශය එකිනෙකට සසඳලා බැලුවාම මේ වෙනස අපූර්වට තේරෙනවා. උදාහරණයක් විදිහට පොසිටිවිස්ට් කෙනෙක් ලිඛිත නීතිය තුල ඉහළ වාස්තවිකත්වයක් හොයනවා. හැබැයි ඉන්ටර්ප්‍රිටිවිස්ට් කෙනෙක් සමාජීය අර්ථකථන ගැන වද වෙද්දී ප්‍රැග්මැටිස්ට් කෙනෙක් බලන්නේ මධ්‍යස්ථ වාස්තවිකත්වයක් එක්ක සැබෑ ලෝකයේ ප්‍රායෝගික විසඳුම් මොනවද කියන එකයි. හතරවෙනි පියවර ගසේ අතු. ඒ කියන්නේ උපාය මාර්ගය සහ මෙතඩොලොජි. ශක්තිමත් කඳේ නිහරට වැඩෙන ගමන් අපේ ගස දැන් අතු බෙදී යන්නයි ලෑස්තිය. මේක තමයි මෙතඩොලොජි හෙවත් ක්‍රමවේදය. මේක හරියට ගසේ ප්‍රධාන අතු වගේ. අපේ පර්යේෂණ ප්‍රශ්නවලට උත්තර හොයන සමස්ත උපාය මාර්ගය තමයි මේක. පර්යේෂණය ප්ලෑන් කරන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන පුළුල් දාර්ශනික මඟ පෙන්වීම මේ අතු වලින් අපිට ලබා දෙනවා. මේ හැම අත්තකම ඒ කියන්නේ ක්‍රමවේදයක් ඇතුලේ අපි අනිවාර්යෙන්ම ගත යුතු තීරණ 4ක් තියෙනවා. එක මොන වගේ දත්තද අපි හොයන්නේ? 2 අපේ න්‍යායදිය නැත්තම් සැම්පල් එක මොකද්ද? 3 දත්ත එකතු කරන්නේ කොහොමද? සහ 4 ඒකතු කරපු දත්ත විශ්ලේෂණය කරන්නේ කොහොමද කියන එක. මේ පියවර 4 තමයි පරීක්ෂණයක කුඳු නැරටිය වෙන්නේ. මෙතනදී ගොඩක් අයට පැටලෙන තැනක් ලියා ගන්න එක හොඳයි. ඒ තමයි මෙතඩොලොජි සහ මෙතඩ්ස් කියන දෙකේ වෙනස. මතක තියාගන්න මෙතඩොලොජි කියන්නේ මුලින්ම ප්ලාන් කරන සමස්ත දාර්ශනික උපාය මාර්ගය. හැබැයි මෙතඩ්ස් කියන්නේ පර්යේෂණයේ අගහරියේදී පාවිච්චි කරන ප්‍රායෝගික මෙවලම්. මේ දෙක කවදාවත් පටලවා ගන්න එපා. 5 වෙනි පියවර ගසේ කොළ. ඒ කියන්නේ මෙවලම් සහ මෙතඩ්ස්. දැන් අපි ගසේ මුල් කඳ අතු ඔක්කොම හදාගෙන ඉවරයි. ඊළඟට මොකද වෙන්නේ? ගසේ කොළ දලුලා වැඩෙන්න පටන් ගන්නවා. මේවා තමයි මෙතඩ්ස්. මේවා තියෙන්නේ අතු වල කෙලවරමයි. පරීක්ෂණයේ අවසාන භාගයේදී ඇත්තටම දත්ත එකතු කරගන්න පාවිච්චි කරන ප්‍රායෝගික මෙවලම් තමයි මේ කොළ වලින් සංකේතවත් කරන්නේ. ඒ කියන්නේ ඇත්තටම ෆීල්ඩ් එකට බැහැලා වැඩ කරන අවස්ථාව. උදාහරණයක් විදිහට සම්මුඛ සාකච්ඡා, සමීක්ෂණ, ප්‍රශ්නාවලි එහෙමත් නැත්නම් ඍජු නිරීක්ෂණ වගේ දේවල් පරීක්ෂකයෙකුට පාවිච්චි කරන්න පුළුවන්. හරියට ගහක කොළ සූර්යාලෝකයේ උරා ගන්නවා වගේන මේ කියන ප්‍රායෝගික මෙවලම් වලින් නීතිමය පරිසරය ඇතුලේ තියෙන සැබෑ දත්ත උරා ගන්නවා. ඉතින් මේ මුළු කතාවම හරීම සරලව තනි වාක්‍යයකට ගත්තොත් මේ තර්කානුකූල අනුපිළිවෙල කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. බලන්න යථාර්ථයේ විසින් දැනුම තීරණය කරනවා, දැනුමෙන් උපාය මාර්ගය තීරණය වෙනවා, අන්තිමට ඒ උපාය මාර්ගය හරහා අදාළ මෙවලම් තීරණය කරනවා. ඒ කියන්නේ ඔන්ටොලොජි, ඊළඟට එපිස්ටමොලොජි, ඊට පස්සේ මෙතඩොලොජි සහ අවසානයේට මෙතඩ්ස්. මේක විභාගයකට උනත් මතක තියාගන්න පුළුවන් මාරු චීට් ෂීට් එකක්. ඉතින් අද විග්‍රහය අවසන් කරන්න කලින් ඔයාලට හිතන්න පුංචි දෙයක් ඉදිරි කරන්නම්. අපි එදිනෙදා ජීවත් වෙද්දී නීතිය ක්‍රියාත්මක වෙන විදිහ අපි දකිවානේ. හැබැයි මේ හැම නීතියක්ම අර්ථ නිරූපණය වෙන්නේ අපි මේ කතා කරපුව අපිට ඇහෙට නොපෙනෙන කුමන හෝ දාර්ශනික පරමාදර්ශයක් එමන් නැත්නම් ලෝක දෙයක්ම පදනම් කරගෙන නේද? මේක ඇත්තටම හිතන්න වටින කාරණයක්. මීළඟ හමු වෙනතුරු මේ ගැන ටිකක් කල්පනා කරලා බලන්න. සුබ දවසක්. ආයුබෝවන් නෛතික පර්යේෂණ ක්‍රමවේද පිළිබඳ මේ විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. විශ්වවිද්‍යාල කාලයේදී ගොඩක් අයට බියක් ගෙන දෙන දෙයක් තමයි පර්යේෂණ කියන්නේ. හැබැයි
අද අපි කතා කරන්න යන්නේ මේ අමාරුයි කියන ක්‍රියාවලිය කොහොමද හරිම ලේසියෙන් තර්කානුකූල සැලසුමකට අනුව කළමනාකරණය කරගන්නේ කියලා. අද අපි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ කරුණු 5කට. ඒ තමයි පර්යේෂණයක් කියන්නේ මොකක්ද? ඒකේ මූලික සැලසුම, හොඳ පර්යේෂණයක තියෙන ලක්ෂණ මොනවද? මාතෘකාවකින් ප්‍රවාදයකට යන්නේ කොහොමද සහ අන්තිමට පුංචි පුනරීක්ෂණයක්. මේක හරියට මූලික ව්‍යාකූලත්වයේ ඉඳලා සම්පූර්ණ කළ ව්‍යාපෘතියක් දක්වා යන මාර්ගසිතියමක් වගේ. හරි, අපි මුලින්ම බලමු පරිවේෂණයක් යනු ඇත්තටම කුමක්ද කියලා. මොකද යමක් ගොඩනගන්න පටන් ගන්න කලින් අපි හදන්න යන දේ ගැන හොඳ අවබෝධයක් තියෙන්නම ඕනේ. වචන 10,000 අතර ප්‍රමාණයක් මේක තමයි අපේ අවසාන ඉලක්කය වෙන්නේ. අධීක්ෂකවරයෙකුගේ මඟ පෙන්වීමේ යටතේ සම්පූර්ණ නෛතික නිබන්ධනයක් නිර්මාණය කරලා ක්‍රෙඩිට් 6ක් ලබා ගන්න එකයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ පරිේශණය එහෙමත් නැත්නම් රිසර්ච් කියන එකේ ඇත්තම තේරුම මොකක්ද? රිසර්ච් කියන පැරණි ප්‍රංච වචනයෙන් තමයි මේක හැදිලා තියෙන්නේ. ඒකේ තේරුම නැවත නැවතත් සෙවීම කියන එක. ඒ කියන්නේ මේක නිකම්ම Google එකේ මොන හරි හොයලා බලනවා වගේ සරල දෙයක් නෙවෙයි. මේක සත්‍ය සහ දැනුම හොයාගෙන යන අඛණ්ඩ ගමනක්. ඒක නිසා මෙතනදී අපි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි පර්යේෂණයක් කියන්නේ කිසිම වෙලාවක අහම්බ විදිහට කරන අනුමාන කිරීමක් නෙවෙයි. ඒක අපි දැනටමත් දන්න දේවල් වල ඉඳලා සම්පූර්ණයෙන්ම නොදන්නා අලුත්ම ක්ෂේත්‍රයක් දක්වා යන ක්‍රමානුකූල වගේම විද්‍යාත්මක ගමනක්. දැන් අපි යමු අපේ ඊළඟ කොටසට. ඒ තමයි මූලික සැලසුම එමත් නැත්නම් පර්යවේෂණ යෝජනා. ගොඩනැගිල්ලක් හදන්න කලින් ප්ලෑන් එකක් ඕනේ වගේම තමයි මේකටත්. ව්‍යාපෘතියක අතිවාරම දාන කලින් අපි කරන මේ මුළු ක්‍රියාවලියම සාධාරණීකරණය කරන්න පුරුවා තමන්ගේ අධීක්ෂකවරයා අනුමත කරපු මූලික සැලැස්මක් පර්යේෂකයෙකුට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. සාර්ථක පර්යේෂණ යෝජනාවක් නම් අනිවාර්යෙන්ම ප්‍රධාන ප්‍රශ්න 5කට උත්තර දෙන්න ඕනේ. මොකක්ද පර්යේෂණ ගැටලුව? සාහිත්‍ය විමර්ශනය කරන්නේ කොහෙද? අපේ මේ නව දායකත්වය අලුත් වෙන්නේ ඇයි? ඒක කරන්නේ කොහොමද? සහ අන්තිමට සමාජයට මේකෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද? මේ ව්‍යාපෘති අතගම කරන්න වටිනවද කියලා ඔප්පු කරන්න මේ ප්‍රශ්න 5ට උත්තර දෙන එක හරිම වැදගත්. කොලි සහ හසි වගේ විද්වතුන් පෙන්වා දෙන විදියට අර කලින් කිව්ව ප්‍රශ්න 5ට උත්තර හොයනකොට අපිට තවත් අරමුණු කීපයක් සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සංකීර්ණ නෛතික මූලධර්ම සරල කරලා පැහැදිලි කරන තැන ඉඳලා අනාගතයේ ඇතිවෙන්න පුරුවන් ප්‍රවණතා පුරෝගතනය කරන එක දක්වාම මේකෙන් විශාල කාර්යභාරයක් කෙරෙනවා. හරි, මූලික සැලසුම සම්මත වුණාට පස්සේ අපි බලන්න ඕනේ හොඳ පර්යේෂණයක තියෙන්න ඕනේ අත්‍යවශ්‍ය ලක්ෂණ මොනවද කියලා. එතකොට තමයි අපි හදන ව්‍යුහය කඩාගෙන වැටෙන්නේ නැත්තේ. ගොඩක් අය හිතනවා මේ වගේ සංවිධානාත්මක ක්‍රියාවලියක් නිසා අපේ නිර්මාණශීලීත්වය නැති වෙලා යනවා කියලා. හැබැයි ඇත්තටම වෙන්නේ ඒක අලිත් පැත්ත. මේකෙන් කරන්නේ අහඹු විදිහට දේවල් හොයන එක නවත්තලා අපේ නිර්මාණශීලී සිතුවිලි පැහැදිලි අධීර තියෙන විද්‍යාත්මක ක්‍රියාපටිපාටියකට යොමු කරන එක. හරියටම කිව්වොත් වට්ටෝරුවක් අනුගමනය කරනවා වගේ වැඩක්. ඒ වගේම මේ පර්යේෂණය තර්කානුකූල වෙන්නත් ඕනේ. ශක්තිමත් ශාස්ත්‍රීය තර්කයක් හැමතිස්සෙම අර්ථවත් වෙන්න ඕනේ. අපි ගන්න හැම නිගමනයක්ම අපි ඉදිරිපත් කරන සාක්ෂි වලින්ම ගොඩනැගිලා තියෙන්න ඕනේ. සරලවම හිතන්නකෝ A සමානයි B නම් B සමානයි C නම් අනිවාර්යෙන්ම A සමානයි C වෙන්නම ඕනනේ. අන්න ඒ වගේ. ඒ වගේම පර්යේෂණයක් කවදාවත් අනුමාන කිරීම මත පදනම් කරන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම පිළිගත් මූලාශ්‍ර වලින් හොයාගත්ත ස්ථිර නිරීක්ෂණය කරන්න පුළුවන් සාක්ෂි මත ගොඩනගන්න ඕනේ. නඩු තීන්දුව පනත් සම්මුඛ සාකච්ඡා එහෙම නැත්නම් සමීක්ෂණ වගේ පැහැදිලි අනුභූතික දත්ත පාවිච්චි කරන එක අනිවාර්යයි. තවත් වැදගත් දෙයක් තමයි පුනරාවර්තනය කරන්න පුළුවන් වීම. ඒ කියන්නේ සාර්ථක අධ්‍යයනයක් නම් වෙනත් කෙනෙකුටත් ඒ ක්‍රමවේදයම පාවිච්චි කරලා ඒහා සමාන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකෙන් තමයි පර්යේෂණයේ තියෙන විශ්වසනීයතය, නිර්වදිතාවය වගේම විනිවිදභාවය ඔප්පු වෙන්නේ. හරි. දැන් අපි අත්‍යවශ්‍ය දේවල් ඔක්කොම එකතු කරගෙන ඉවරයි. ඊළඟ අධීර වෙන්නේ අපි අවධානය යොමු කරන මාතෘකාවේ ඉඳලා ප්‍රවාදයට එහෙමත් නැත්නම් අත්තිවාරමට යන එක. මාතෘකාවක් හදනකොට අපැහැදිලි වචන සම්පූර්ණයෙන්ම අයින් කරලා දාන්න වෙනවා. අනවශ්‍ය විස්තර තියෙන දිග පැටලිලි සාගත වාක්‍ය කවදාවත් පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට ඊටා නිශ්චිත ප්‍රධාන වචන ඇතුළත් වෙච්ච වචන 10 ඉඳන් 12කට විතර සීමා වෙච්ච කෙටි පැහැදිලි මාතෘකාවක් තෝරා ගන්න එක තමයි වඩාත් සුදුසු. මේක පියවර 3කින් කරන්න පුළුවන්. උදාහරණයක් විදියට බුද්ධිමය දීපල වගේ අතිවිශාල පුළුල් ක්ෂේත්‍රයක් මුලින්ම තෝරා ගන්නවා. ඊට පස්සේ ඒකෙන් සීමිත ගැටලුවක් වෙන් කරගන්නවා. අන්තිමට ඒකෙන් ප්‍රබල ප්‍රවාදයක් එහෙමත් නැත්නම් ඉලක්කගත මධ්‍යම තර්කයක් ගොඩනගෙනවා.
පැහැදිලි උදාහරණයක් අරන් බැලුවත් සමාජ මාධ්‍ය වේදිකාවල නිර්මාණකරුවන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වෙළඳ ලකුණු නීතිය නවීකරණය කළ යුතුය කියන ප්‍රකාශය දිහා බලන්න. මේක ඊටාම පරිපූර්ණ ප්‍රවාදයක්. මොකද පර්යේෂකයා විශ්වාස කරන්නේ මොකද්ද වගේම ඔවුන් හරියටම ඔප්පු කරන්න හදන්නේ මොකද්ද කියන එක මේකෙන් බොහොම පැහැදිලිව පේනවා. අපි දැන් මේ කතා කරපු සංකල්ප ටික මතකයේ හොඳටම තැම්පත් වෙන්නත් එක්ක අන්තිමට පොඩි පුනරීක්ෂණයක් කරලා බලමු. මේ පද 4 විශේෂයෙන් මතක තියාගන්න. නව දැනුම හොයන පුළුල් ක්‍රියාවලියට අපි කියනවා පර්යවේෂණය කියලා. ඒකට පාවිච්චි කරන ක්‍රියාපටිපාටිය ක්‍රමවේදය වෙනවා. කුමක්ද ඇයි සහ කෙසේද කියලා පැහැදිලි කරන ලිඛිත සැලසුම තමයි යෝජනාව. අන්තිමට ඔප්පු කළ යුතු මූලික තර්කය තමයි ප්‍රවාදයේ විදිහට හඳුන්වන්නේ. අධ්‍යයන පර්යේෂණයක් කියන්නේ මෙන්න මේ වගේ ඊටමත් සංවිධානාත්මක පියවරෙන් පියවර යන ගෘහ නිර්මාණ ශිල්පීය ව්‍යුහයකටයි. ඉගින් මේ වගේ මනාව සැකසු පර්යේෂණ සැලසුමක් කරහා මීළඟට අනාවරණය කරගන්න පුළුවන් පෙරලිකාර නව දැනුම කුමක් වෙන්න පුළුවන්ද? ඒක ඇත්තටම හිතලා බලන්න වටින කාරණයක්. හිතලා බලන්න මොකක් හරි ගැටලුවක් විසඳන්න අපි ක්‍රමානුකූලව පරිශ්‍රණයක් කරනවා කියන්නේ හරියටම අලුත් ගොඩනැගිල්ලක් හදනවා වගේ වැඩක්. කිසිම සැලසුමක් නැතුව නිකම්ම ගඩොල් එක උඩ එක තියලා කවදාවත් ශක්තිමත් ගයක් හදන්න බෑනේ. ඒකට මුලින්ම හොඳ සැලැස්මක්, ඒ කියන්නේ නිල්පතක්, එහෙමත් නැත්නම් බ්ලූප්‍රින්ට් එකක් අනිවාර්යයෙන්ම ඕනේ. ඊට පස්සේ තමයි අපි නිවැරදි මෙවලම් තෝරගන්න ඕනේ. ඊටන් අද මේ පැහැදිලි කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පරිශ්‍රණ ක්‍රමවේදය කියන මේ ගොඩනැගිල්ලේ මූලික සැලැස්මේ ඉඳලා ඒකට පාවිච්චි කරන නිශ්චිත මෙවලම් දක්වා යන ගමන කොහොමද වෙන්නේ කියලා හොයලා බලන්න. අද අපි මේ ගමනේ ප්‍රධාන සන්දිස්ථාන ටික මුලින්ම බලාගමු. පළවෙනියටම විද්‍යාත්මක අධ්‍යයනයේ පදනම, ඊළඟට නෛතික පර්යේෂණ අර්ථ දැක්වීම, ක්‍රම සහ ක්‍රමවේදය අතර තියෙන වෙනස, පර්යේෂණ සැලසුම් ආකෘතිය සහ අවසාන වශයෙන් සැබෑ ලෝකයේ ප්‍රායෝගික උදාහරණ කිහිපයක් අපි කතා කරනවා. මේ විදිහට කතා කරන මාතෘකා පෙළගස්වා ගන්න එකත් අදහස් සංවිධානය කරන්න පාවිච්චි කරන මයින්ඩ් මැපින් එමත් නැත්නම් මනස සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයකට කදිම උදාහරණයක්. හරි. අපි අපේ පළවෙනි කොටසට යමු. විද්‍යාත්මක අධ්‍යයනයේ පදනම. පර්යේෂණ කියන මේ දැවැන්ත ගෘහ නිර්මාණ ශිල්පයේ පටන් ගන්න පුළුල් පරිසරය දිහා බැලුවම අපිට ප්‍රධාන පදනම් දෙකක් හමු වෙනවා. ඒ තමයි ස්වාභාවික විද්‍යාව සහ සමාජ විද්‍යාව. ස්වාභාවික විද්‍යාලයෙන් කරන්නේ භෞතික ලෝකය අධ්‍යයනය කරන එක. ජීව විද්‍යාව, භෞතික විද්‍යාව වගේ විෂයන් අයිති වෙන්නේ මෙතනට. මේවායේ මූලධර්ම හැදිලා තියෙන්නේ ස්වභාව ධර්මයේ මත නිසා ඒවා බොහොම දෘඩයි, වෙනස් කරන්න අමාරුයි. හැබැයි අනිත් පැත්තෙන් සමාජ විද්‍යාව කියන්නේ මානව සමාජය සහ මිනිස්සුන්ගේ හැසිරීම් අධ්‍යයනය කරන එකට. නීතිය, ආර්ථික විද්‍යාව වගේ දේවල් මීට අදාළයි. සමාජය කියන දේ නිරන්තරයෙන්ම වෙනස් වෙන නිසා මේ මූලධර්මත් බොහොම නම්‍යජුලි සමාජයත් එක්කම වෙනස් වෙනවා. මේ ස්වාභාවික විද්‍යාවේ ආරම්භය ගැන කතා කරද්දී අපිට අමතක කරන්නම බැරි දෙයක් තමයි යුරේකා කියන වචනය. විස්ථාපන මූලධර්මයේ හොයාගත්ත වෙලාවේ ආකිමීඩිස් මේ වචනේ කිව්වා කියලා අපි කවුරුත් දන්නවා. ඔහුගේ ඒ ඔටුන්න පිළිබඳ පරීක්ෂණය ස්වාභාවික විද්‍යාවේ පදනම දාපු ලොකු සම්දිස්ථානයක්. ඒ වගේම ගුරුත්වාකර්ෂණ නියමයයි චලිත නියම 3යි ඉදිරිපත් කරපු අයිසැක් නිව්ටනුත් සම්භාව්‍ය යාන්ත්‍රික විද්‍යාවට ලොකු අඩිතාලමක් දැම්මා. ඇත්තටම මේ පුරෝගාමීන් තමයි භෞතික විද්‍යාවන්ට නිශ්චිත වෛශ්වික නීතිමාලාවක් නිර්මාණය කරලා දුන්නේ. එහෙනම් අපිට හිතෙන්න පුළුවන් ස්වාභාවික විද්‍යාවේ තිබුණු මේ ව්‍යුහාත්මක විද්‍යාත්මක නීති සමාජයට සහ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලියට ගෙනාවේ කවුද කියලා. එතනදී අපිට හමු වෙනවා ජෝන් ඔස්ටින් සහ ජෙරමි බෙන්තම් වගේ දැවැන්ත චරිත. ජෝන් ඔස්ටින්ව හඳුන්වන්නේ විධාන න්‍යායයේ සහ නෛතික ප්‍රත්‍යක්ෂවාදයේ පියා විදියට. නීතිය කියන්නේ සම්බාධක මගින් පිටුබලය දෙන ස්වෛරීත්වයේ විධානයක් කියලා ඔහු කිව්වා. අනිත් පැත්තෙන් උපයෝගීතාවාදී පියාවෙන ජෙරමි බෙන්තම් බහුතරයකගේ උපරිම සතුට කියන සංකල්පය සමාජයට ගෙනාවා. නෛතික වගේම අපරාධ යුක්ති ප්‍රතිසංස්කරණ වලට මේ විද්වතුන් කරපු බලපෑම සුළුපටු නෑ. දැන් අපි යමු අපි දෙවනි කොටසට. නෛතික පරිශ්‍රණය කියන්නේ මොකක්ද කියලා අපි මෙතනදී නිර්වචනය කරමු. නෛතික පර්යේෂණයක් කරනවා කියන්නේ නිකම්ම නීතිපොත් පෙරලා බලන එකට නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරු ඊටමත් ක්‍රමානුකූල අධ්‍යයනයකට තමයි අපි මේ නම පාවිච්චි කරන්නේ. මේකට නෛතික රීති, මූලධර්ම, සංකල්ප, න්‍යායන්, සිද්ධාන්ත වගේම පූර්වාදර්ශ නඩුතීන්දු සහ නෛතික ආයතනත් ඇතුළත් වෙනවා. සරලවම කිව්වොත් නෛතික ගැටලුවක් හඳුනාගෙන ඒ ගැන හරියටම විමර්ශනය කරලා පැහැදිලි අවබෝධයක් හෝ විසඳුමක් හොයාගන්න එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ.
මේ නෛතික පර්යේෂණවලට නිශ්චිත අරමුණු කීපයක්ම තියෙනවා. මේවා ලේසියෙන් මතක තියාගන්න පුළුවන් රිද්මයානුකූල ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අධ්‍යයනය කිරීම, පැහැදිලි කිරීම, අවබෝධ කරගැනීම, සොයාගැනීම, පරීක්ෂා කිරීම, සංසන්දනය කිරීම, ඇගීම සහ අනාවරණය කිරීම. නීතියේ අරමුණු හොයාගන්න එකේ ඉල්ලලා විවිධ නීති පද්ධති සංසන්දනය කරලා ඒවායේ දුර්වලතා හොයාගෙන අපේ නෛතික දැනුම පුළුල් කරන එක දක්වා යන ලොකු පරාසයක් මේකට ඇතුළත්. තුන්වන කොටස විදිහට අපි එළඹෙන්නේ ගොඩක් අයට පැටලෙන තැනකට. ඒ තමයි ක්‍රම සහ ක්‍රමවේද අතර තියෙන ප්‍රධාන වෙනස. මේක හරිම සරලයි. පර්යේෂණ ක්‍රමවේදයේ එමත් නැත්නම් මෙතොඩොලොජිය කියන්නේ සමස්ත උපාය මාර්ගයට. ඒ කියන්නේ පරිවේශණය පටන් ගන්න ලක්ෂ්‍ය. ඇයි අපි නිශ්චිත ක්‍රම පාවිච්චි කරන්නේ කියලා පැහැදිලි කරන විද්‍යාව තමයි මේක. හැබැයි පරිවේශන ක්‍රමයමත් නැත්නම් මෙතඩ්ස් කියන්නේ අපි දත්ත රස කරන්න පාවිච්චි කරන සමීක්ෂණ, සම්මුඛ සාකච්ඡා වගේ නිශ්චිත උපකරණ හෝ මෙවලම් වලට විතරයි. ආයෙත් අපේ ගෙදර හදන උදාහරණයට ගියොත් ක්‍රමවේදය කියන්නේ ගෙදර ප්ලෑන් එක නම් ක්‍රම කියන්නේ ඒ ගේ හදන්න අපි පාවිච්චි කරන මිටිය කියත වගේ මෙවලම්. හරි. එහෙනම් 4 වෙනි කොටසෙන් අපි බලමු කොහොමද මේ පර්යවේෂණ සැලසුම එහෙමත් නැත්නම් බ්ලූප්‍රින්ට් එක නිර්මාණය කරන්න කියලා. පර්යේෂණ සැලසුමක් කියන්නේ සමස්ත පර්යේෂණයම අත්විවරම. හරියටම දත් එකතු කරන්නේ කොහොමද? ඒවා මනින්නේ කොහොමද? ඊට පස්සේ ඒවා විශ්ලේෂණය කරන්නේ කොහොමද? කියන එක තීරණය කරන්නේ මේකෙන්. පර්යේෂණයේ අවසානයේදී අපේ මූලික ප්‍රශ්නවලට වළංගු සහ තර්කානුකූල පිළිතුරු ලැබෙනවා කියන සහතික කරන්නේ මේ ශක්තිමත් සැලසුම මගින්. මේ වගේ විශ්වාසදායක පරිවේෂණ සැලසුමක් හදන්න අනුගමනය කරන්න ඕන ප්‍රධාන පියවර 5ක් තියෙනවා. මුලින්ම ප්‍රමුඛතා හඳුනා ගන්න ඕනේ. දෙවනුව පාවිච්චි කරන දත්ත වර්ගය තීරණය කරන්න ඕනේ. ඊට පස්සේ තමයි දත්ත රැස් කිරීමයි විශ්ලේෂණයයි සිද්ධ වෙන්නේ. අන්තිම පියවර තමයි සම්පූර්ණ පරිවේෂණ යෝජනාව සකස් කරන එක. මේක එකක් පස්සේ එකක් පිළිවෙලට වෙන්න ඕන ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලියේදී අනිවාර්යයෙන්ම කරන්න ඕන තීරණාත්මක පියවරක් තමයි සාහිත්‍ය විමර්ශනයක් කරන එක. ඒකෙන් තමයි අපි හොයාගන්නේ පරිවේක්ෂණ හිඩැස. එහෙමත් නැත්නම් රිසර්ච් ગેප් එක. කලින් හිටපු පරීක්ෂකයන් වැඩි අවධානයක් යොමු කරලා නැති, ඒ වගේම තාමත් හරියට පිළිතුරු ලැබිලා නැති ප්‍රදේශයක් මේකෙන් හොයාගන්නවා. අපේ අලුත් පරීක්ෂණයේ වටිනාකම සහ සුවිශේෂීත්වය සාධාරණීකරණය කරන්නේ මේ පරීක්ෂණ හිඩැස මගින්. මේ හිදෙස හොයාගත්තට පස්සේ අපේ ව්‍යාපෘතිය ව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පටන් ගන්නවා. සියල්ල ආරම්භ වෙන්නේ කේන්ද්‍රීය පර්යේෂණ ගැටලුවෙන්. ඒ ගැටලුව මත පදනම් වෙලා පර්යේෂණ අරමුණු හැදෙනවා. ඒ අරමුණු ඉටු කරගන්න නිශ්චිත පර්යේෂණ ප්‍රශ්න නිර්මාණය කරන අතරේ අවසානයේදී නිබන්ධනයේ පරිච්ඡේද ඒකට අනුව සංවිධානය වෙනවා. මේක හරිම ක්‍රමානුකූල ගලා යාමක්. පස්වන කොටස. දැන් මේ න්‍යායික කාරණා පත්තකින් තියලා අපි බලමු සැබෑ ලෝකයේ මේවා පාවිච්චි වෙන විදිය. නිශ්චිත උදාහරණ වලට යන්න කලින් දත්ත වර්ග සහ ප්‍රවේශයන් ගැන පොඩි අදහසක් ගමු. වචන සහ අර්ථයන් මත පදනම් වෙලා වැඩ කරද්දී ඒක ගුණාත්මක පරිශ්‍රණයක් වෙනවා. අංක සහ සංඛ්‍යාන දත්ත එක්ක වැඩ කරද්දී ඒක ප්‍රමාණාත්මකයි. මූලධර්මාත්මක එහෙමත් නැත්නම් ඩොක්ට්‍රිනල් පරිශ්‍රණ කරන්නේ නඩු තීන්දුව පනත් වගේ පුස්තකාල මූලාශ්‍ර පාවිච්චි කරලා. අනුභූතිකය නැත්නම් එම්පෙරිකල් පරිශ්‍රණ රඳාපවතින්නේ ක්ෂේත්‍ර පරිශ්‍රණ සහ නිරීක්ෂණ මත. පළවෙනි උදාහරණයේ විදිහට ස්ත්‍රී පුරුෂ සමානාත්මකතාවය ගැන කරපු අධ්‍යයනයක් ගමු. මේකෙදි පාවිච්චි කරලා තියෙන්නේ ගුණාත්මක ඒ වගේම ගවේෂණාත්මක සැලසුමක්. ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සංසන්දනය කරමින් තුලනාත්මක විශ්ලේෂණයක් වගේම මූල ධර්මාත්මක පරිශ්‍රණ ක්‍රම මෙතනදී කොච්චර සාර්ථකව ඒකාබද්ධ කරලා තියෙනවද කියන එක අපිට පේනවා. දෙවනි උදාහරණය තමයි දේශගුණික විපර්යාස සහ අවතරණුවන් ගැන කෙරෙනු පර්යවේෂණය. මේක ගෝලීය මට්ටමේ හරිම සංකීර්ණ ප්‍රශ්නයක්. මෙතනදී පුස්තකාල මූලාශ්‍ර වගේම ක්ෂේත්‍ර පර්යවේෂණ කියන දෙකම පාවිච්චි කරලා තියෙනවා. ප්‍රාථමික හා ද්විතීය දත්ත සංකලනයක් මේකේ තියෙනවා. හැබැයි විශ්වාසදායක ජනගහන නැතිකම වගේ සුවිශේෂී අභියෝගවලටත් මෙතනදී පර්යවේෂකයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට සැබෑ පර්යේෂණයක ක්‍රමවේද පරිච්ඡේදයක් ගොඩනගන්නේ කොහොමද? මේක පටන් ගන්නෙ ඥාන විද්‍යාව ඉවත් එපිස්ටෙමොලොජි වලින්. ඒ කියන්නේ දැනුම පිළිබඳ න්‍යායයෙන්. උදාහරණයක් විදිහට නීති ආයතන සහ සමාජය හරහා දැනුම සමාජීය වශයෙන් නිර්මාණය වෙනවා කියලා කියන නිර්මාණවාදය අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ සමස්ත උපාය මාර්ගයේ වෙන ක්‍රමවේදයත් අවසානයේ දත්ත රැස් කිරීමේ සහ විශ්ලේෂණයේ නිශ්චිත මෙවලම් වෙන පරිේෂණ ක්‍රමات මේ පරිච්ඡේදයටම ඇතුළත් වෙනවා.
ඉතින් මේ විමර්ශනයේ අවසානයේ අපිට පැහැදිලි වෙන ලොකුම දේ තමයි නිශ්චිත ගෘහ නිර්මාණ සැලසුමකින් ගොඩනැගිල්ලක් ශක්තිමත්ව හදනවා වගේම හොඳ පරීක්ෂණ ක්‍රම වේදිකකින් තමයි පරීක්ෂණයක් සාර්ථක වෙන්නේ කියන එක. උපාය මාර්ගය සහ මෙවලම් අතර තියෙන මේ පැහැදිලි සීමාව අඳුර ගැනීම අනාගතයේදී හමු වන දැමන්ත පරීක්ෂණ හිඩස් වඩාත් නිවැරදිව පුරවන්න අපිට කොයිතරම් උදව් වෙයිද? ඒ වගේම මේ සීමාව මීළඟ විශිෂ්ට ගවේෂණයට කොහොම පාර කපයිද කියන එක ඇත්තටම කුතුහලයේ දනවන කරුණක් නේද? අපගේ මේ අලුත්ම විශ්ලේෂණයට ඊටමත් උද්‍යෝගයෙන් යුතුව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඕනෑම සාර්ථක පරිවේශකයෙක් Tamanගේ ගමනේදී මුහුණ දෙන මූලිකම සහ අතිශය වැදගත්ම අභියෝගයක් ගැනයි. ඒ තමයි අපේ ඔළුවේ තියෙන ව්‍යාකූල තනින් තන විසිරුණු අදහසක් ඊටමත් නිර්වුල් තියුණු පරිවේශන ගැටලුවක් බවට පත් කරගන්නේ කොහොමද කියන එක. පරිවේශනයක් පටන් ගන්න යනකොටම මේක ලොකු බාධකයක් වගේ පෙනුනත් මේ විග්‍රහය හරහා ඒ සංකීර්ණ ක්‍රියාවලිය හරිම සරලව තේරුම් ගන්න අපිට පුළුවන්. පර්යේෂණ ලෝකයට අඩිය තියෙනකොටම මේ අපූරු කියමන ගැන හිතන එක ගොඩක් වටිනවා. ප්‍රකට දාර්ශනික වෝල්ටෙයා වරක් කිව්වා පුද්ගලයෙකුගේ පිළිතුරු වලට වඩා ඔහුගේ ප්‍රශ්න මත ඔහුව විනිශ්චය කරන්න කියලා. මේකෙන් කියවෙන ගැඹුරුම අදහස තමයි සැබෑ බුද්ධිමත්කම කියන්නේ නිකම්ම උත්තර දැනගෙන ඉන්න එක නෙවෙයි, නිවැරදි ප්‍රශ්න අහන්න තියෙන හැකියාව කියන එක. ඇත්තටම අතිසාර්ථක පරිවේශනයක් පටන් ගන්නෙත් අන්න ඒ වගේ නිවැරදි ප්‍රශ්න අහන තැනින්. හරි, අපි ඉක්මනින්ම බලමු අද අපේ ගමනේ සිතියම මොකක්ද කියලා. හිස් කඩදාසියකින් පටන් අරගෙන පරිපූර්ණ පරීක්ෂණ ප්‍රකාශනයක් දක්වා යන මේ ක්‍රියාවලියේ ප්‍රධාන පියවර 5ක් අපි අද ආවරණය කරනවා. ඒ තමයි ප්‍රශ්න ඇසීමේ කලාව, අදහස් උත්පාදනය සහ පෙරීම, පරීක්ෂණ ගැටලුව අර්ථ දැක්වීම, ඊළඟට ඉතින් මොකද්ද කියන දැඩි පරීක්ෂණයෙන් සමත් වීම සහ අවසාන වශයෙන් අවසන් ප්‍රකාශනීය ව්‍යුහගත කිරීම. එහෙනම් අපි අපේ පළමු කොටසට යමු. මේ තමයි ප්‍රශ්න ඇසීමේ කලාව. මෙතනදී අපි කතා කරන්නේ අදහස් හොයාගන්නේ සහ ඒව පෙරන්නේ කොහොමද කියන එක ගැනයි. ඕනෑම විශ්ලේෂණාත්මක ව්‍යාපෘතියක් පටන් ගද්දී අපේ ඔළුව හරිම ව්‍යාකුලයි. අදහස් වලින් පිරීලා ඉතිරිලා යනවා. මේක හරියටම ලොකු පුනීලයක් වගේ. මුලින්ම කරන්නේ මේ අදහස් කන්දරාම පුනීලේ ඉහළින්ම ඇතුළු කරන එකයි. මේ අවුල් සහගත බවට අපි පොඩ්ඩක්වත් බියවිය යුතු නෑ. මේ මුල් අවස්ථාවේදී අදහස් කළමනාකරණයට ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක බ්‍රේන් ඩම්පින්. ඒ කියන්නේ ඔළුවට එන හැමදේම ලියාගන්න එක. මෙතනදී ගුණාත්මක බවට වඩා ප්‍රමාණයයි වැදගත් වෙන්නේ. මේකෙන් අපේ මනසට දැනෙන බර ගොඩක් අඩු වෙනවා. දෙවෙනි එක තමයි බ්‍රේන්ස්ටෝමින්, එහෙමත් නැත්නම් බුද්ධි කලම්බනය. මෙතනදී අර ලියාගත්ත අදහස් දිහා ආයමත් බලලා ඒවා අතර තියෙන සම්බන්ධතා, රටා සහ හිඩැස් හොයාගන්නවා. ඒ කියන්නේ බ්‍රේන් ඩම්පින් වලින් ඔළුව නිදහස් කරද්දී බ්‍රේන්ස්ටෝමින් වලින් ක්‍රමානුකූලව අලුත් අදහස් හදාගන්නවා. දැන් මේක ඇත්තටම පුදුම හිතෙන තරම් සිත් ගන්නාසුළු කාරණයක්. එඩ්වර්ඩ් ඩී බෝනෝගේ සිතිවිලි තොප්පි 6 හෙවත් 6 thinking hats සංකල්පය. මේක හරියට පර්යවේශකයෙකුට එකම ප්‍රශ්නය දිහා පැතිකඩ කිහිපයකින් බලන්න පුළුවන් අපූරු කාච සෙට් එකක් වගේ. සුදු තොප්පියෙන් තනිකරම කරුණු සහ තොරතුරු දිහා බලනවා. රතු තොප්පියෙන් හැඟීම් වලට ඉඩ දෙනවා. කළු තොප්පියෙන් විවේචන සහ අවදානම් හොයනවා. කහ තොප්පියෙන් වාසි සහ සුබවාදී දේවල් දකිනවා. කොළ තොප්පියෙන් අපි නිර්මාණශීලී අදහස් සහ විකල්ප හොයනවා. අවසාන වශයෙන් නිල් තොප්පිය මේ මුළු ක්‍රියාවලියම සංවිධානය කරමින් පාලනය කරනවා. මේකෙන් අපිට ඊටමත් සමබර දැක්මක් ගොඩනගා ගන්න පුළුවන්. අදහස් ජනනය කරන්න තියෙන තවත් ඊටාම බලගතු ක්‍රමයක් තමයි ඇරිස්ටෝටල්ගේ ටොපොයි සංකල්පය. මේකෙන් පර්යේෂණ අදහසක් ප්‍රධාන පැතිකඩ 5කින් විමසලා බලන්න පුරුවන්. අර්ථ දැක්වීම හරහා අපි අහනවා මේක ඇත්තකම මොකක්ද කියලා. සැසඳීම හරහා මේක අනිත් දේවල් වලට සමාන හෝ අසමාන වෙන්නේ කොහොමද කියලා බලනවා. හේතුව හරහා මේකට බලපාපු කරුණු හොයනවා. සාක්ෂියටතේ විශේෂඥයෝ මේ ගැන මොනවද කියන්නේ කියලා බලනවා. අවසාන වශයෙන් අවස්ථාව යටතේ මේකේ ප්‍රතිවිපාක මොනවද කියන එක ගැඹුරින් විශ්ලේෂණය කරනවා. හරි. දැන් අපි දෙවන කොටසට එමු. පර්යේෂණ ගැටලුව අර්ථ දැක්වීම. මේක හරියටම අපේ අදහස් පිරිපහදු කිරීමේ ක්‍රියාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. අර මම කලින් කිව්ව පුනීලේ පහලට යද්දී එකතු කරගත්ත පුළුල් අදහස් ඊටමත් නිශ්චිත පර්යේෂණ ගැටලුවක් දක්වා පෙරන්න ඕනේ. මේක පියවර 4කින් වෙනවා. මුලින්ම තෝරාගන්නේ පර්යේෂණ මාතෘකාවක්. මේක හරිම පුළුල් සාමාන්‍ය දෙයක්. දෙවනුව ඒක ඇතුලෙන් පර්යේෂණ ගැටලුවක් හොයාගන්නවා. ඒ කියන්නේ මාතෘකාව ඇතුලේ තියෙන නිශ්චිත ඉලක්කයක්. දෙවනුව එහි නිශ්චිත අංගයක් කෙරෙහි පමණක් අවධානය තවත් පටු කරනවා. අවසාන වශයෙන් තමයි පර්යේෂණ ප්‍රශ්නය හදන්නේ.
මේක තමයි අපේ පරිේශණයෙන් හරියටම උත්තර දෙන්න යන ප්‍රශ්නය. මේ විදිහට පුළුල් තැනක ඉඳලා ඊටම තියනු ලක්ෂයකට එන එක අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්. ඉතින් ඇත්තටම පරිේශණ ගැටලුවක් කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් ඒක අපේ අවධානය යොමු වෙන්න ඕනේ ශේෂ්ත්‍රයක්. එහෙමත් නැත්නම් වැඩි දිනු කරන්න ඕනේ තත්වයක්. එහෙමත් නැත්නම් ක්‍රමානුකූලව හොයලා බලන්න ඕනේ දුෂ්කරතාවයක්. හෝ අපේ හිතට වද දෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු මතු වෙන්නේ විද්‍යාත්මක සාහිත්‍යයෙන්, න්‍යායයන්ගෙන්, එහෙමත් නැත්නම් දැනට තියෙන ප්‍රායෝගික තත්වයන්ගෙන්. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි පරිේශණ ගැටලුවක් කියන්නේ නිකම්ම අගය කිරීමක් හෝ අනුමානයක් පමණක් නෙවෙයි. පරිේශණ ප්‍රශ්නයක් හදද්දී ප්‍රධාන වශයෙන් අපිට ප්‍රශ්න වර්ග දෙකක් හමු වෙනවා. කවුද, මොකක්ද, කොහෙද, කවදාද වගේ මූලික ප්‍රශ්න වලින් අපිට ලැබෙන්න බොහොම සරල, කෙටි උත්තර. නමුත් කොහොමද සහ ඇයි කියන විශ්ලේෂණාත්මක ප්‍රශ්න මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒවට උත්තර දෙන්න ගොඩක් ගැඹුරට හරලා බලන්න වෙනවා වගේම ඒන් ගොඩක් වෙලාවට අපි නොහිතපු පුදුම සහගත උත්තර එළියට එනවා. ඉතින් ශක්තිමත් පරිශ්‍රණයක ප්‍රධානතම ලක්ෂණය වෙන්නේ මේ ගැඹුරු විශ්ලේෂණාත්මක ප්‍රශ්න ගොඩනගන එකයි. දැන් අපි තුන්වන කොටසට යමු. මේක තමයි ඕනෑම පරීක්ෂණයක් මුහුණ දෙන දැඩිම පරීක්ෂණය. ඉතින් මොකක්ද? එහෙමත් නැත්නම් so what පරීක්ෂණයේ සමත් වීම. මේක ඇත්තටම හරිම ප්‍රබල පරීක්ෂණයක්. හිතන්න යම් පරිේශන ගැටලුවක් ඉදිරිපත් කළාම කෙනෙක් අහනවා ඉතින් මොකක්ද කියලා. මේ පරිේශණයේ ඇයි මෙච්චර වැදගත් වෙන්නේ? මේකෙන් ඇත්තටම සමාජයට හරි අදාළ විෂයපතයට හරි වෙන වෙනස මොකක්ද? මේ ප්‍රශ්නට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි නම් ඇත්තටම මේ පරිේශණයෙන් කිසිම අර්ථයක් නැහැ. මේකෙන් කදිමට පැහැදිලි වෙනවා සාර්ථක පරිේශන ගැටලුවක් නම් අනිවාර්යයෙන්ම ප්‍රධාන සාධක තුනක් පෙන්눔 කරන්න ඕන කියලා. එයින් අලුත් දැනුමක් එකතු වෙන්න ඕන, පවතින තත්ත්වය ගැන වඩා හොඳ අවබෝධයක් දෙන්න ඕන සහ ඒකේ ප්‍රායෝගික ප්‍රයෝජනයක් තියෙන්නත් ඕන. මෙතනදී නව දැනුමක් කියනකොට ලෝකේ මීට කලින් කිසිම කෙනෙක් නොහිතපු අමුතුම දෙයක් අලුතෙන් හොයාගන්නවා කියන එකම නෙවෙයි අදහස් වෙන්නේ. ඒක දැනට තියෙන දැනුමේ හිඩසක් පුරවන එකක්. නැවුම් කෝණයකින් බලන එකක්. එහෙමත් නැත්නම් පරණ න්‍යායක් අලුත් තැනකට පාවිච්චි කරන එකක් වෙන්නත් පුළුවන්. මේක තවත් හොඳට තේරුම් ගන්න අපි නොකල යුතු දෙයකට අපූර්ව උදාහරණයක් බලමු. ගැටලුව වන්නේ මෙහි රෝහලක් නොමැතිවීමයි. මේ වාක්‍ය බැලූ බැල්මට ලොකු ප්‍රශ්නයක් වගේ පෙනුනත් පරිේශන ක්‍රමවේදයට අනුව මේක ඊටාම දුර්වල ඒ වගේම චක්‍රීය තර්කණයක් තියෙන අසාර්ථක උදාහරණයක් විදියටයි සැලකෙන්නේ. ඇයි මේක අසාර්ථක වෙන්නේ? හේතුව තමයි මේ ප්‍රකාශය ඇතුලේ කිසිම පරිේශන වටිනාකමක් හෝ වැදගත්කමක් හැංගිලා නැහැ. මේකෙන් කිසිම අලුත් දැනුමක් නිර්මාණය වෙන්නෙත් නැහැ. කෙටියෙන්ම කියවොත් මේක අර අපි කලින් කතා කරපු so what පරීක්ෂණයෙන් සම්පූර්ණයෙන්ම ෆේල් වෙනවා. රෝහලක් නැතිවීම නිසා කාටද බලපෑමක් වෙන්නේ? මේක අධ්‍යයනය කරලා එකතු කරන අලුත් දැනුම මොකක්ද කියලා මේකෙන් කොහොමවත්ම පැහැදිලි වෙන්නේ නැහැ. අපි දැන් අපේ අවසාන කොටසට ඇවිත් ඉන්නේ. මේ තමයි අවසන් ප්‍රකාශනයේ ව්‍යුහගත කිරීම. හරියටම කිව්වොත් අපේ පරිේශන ගැටලුවේ අවසාන උපදැමීම. අවසන් ප්‍රකාශනය ලියන්න කලින් අපි පරිේශණය අයිති වෙන්නේ කොයි වගේ ගැටලුවකටද කියලා අඳුරගන්න එක ගොඩක් වැදගත්. ප්‍රධාන වර්ග හතරක් තියෙනවා. හරි වැරද්ද හෝ සදාචාරාත්මක ගැටලු ගැන හොයන ගැටලු, කණ්ඩායම් දෙකක් හෝ කීපයක් අතර වෙනසක් තියෙනවද කියලා හොයන ගැටලු, යම් සංසිද්ධියක් විස්තර කරන ගැටලු සහ විචල්‍යයන් එවත් නැත්නම් වේරියබල්ස් අතර යම් සම්බන්ධතාවයක් තියෙනවද කියලා අධ්‍යයනය කරන ගැටලු විදිහට මේවා බෙදා දක්වන්න පුළුවන්. ගොඩක් අය මෙතනදී ලොකුවට පටලවා ගන්න තැනක් තියෙනවා. පරිේශන ගැටලු ප්‍රකාශනයක් සහ නිබන්ධන ප්‍රකාශනයක් කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. නිබන්ධන ප්‍රකාශනයක් එහෙමත් නැත්නම් තීසිස් ස්ටේට්මන්ට් එකක් කියන්නේ පරිේශනයේ ප්‍රධාන අරමුණ කියවෙන වාක්‍ය එකක් හෝ දෙකක් විතරයි. හැබැයි ගැටලු ප්‍රකාශනයක් හෙවත් ප්‍රොබ්ලම් ස්ටේට්මන්ට් එකක් කියන්නේ ඊට වඩා ගොඩක් පුළුල් එකක්. ඒක සම්පූර්ණ ඡේදයක්. ඒකෙන් පරිේශනයේ වැදගත්කම, පසුබිම, සීමාවන් සහ න්‍යායාත්මක රාමුව ඊටාම පැහැදිලිව ඉදිරිපත් කරනවා. මේ වෙනස හරියටම තේරුම් ගන්න එක ඇත්තටම අත්‍යවශ්‍යයි. ඉතින් මෙන්න මේකයි මෙතන තියෙන වැදගත්ම දේ. මේක තමයි වාක්‍ය තුනේ සූත්‍රය. පරිේශකයෙකුට තමන්ගේ ફોකස් එක හරියටම හදා ගන්න තියෙන ප්‍රබලතම මෙවලමක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. පළමු වාක්‍ය මම අධ්‍යයනය කරන්නේ. මෙතනදී මාතෘකාව කියවෙනවා. දෙවන වාක්‍ය මට සොයා ගැනීමට අවශ්‍ය නිසා මෙතනදී පරිේශන ප්‍රශ්නය කියවෙනවා. තෙවන වාක්‍ය මගේ පාඨකයාට තේරුම් ගැනීමට උපකාර කිරීම සඳහා මෙතනදී පරිේශනයේ වැදගත්කම සහ පිළිතුර කියවෙනවා. මේ සූත්‍රය පාවිච්චි කළාම ඕනෑම සංකීර්ණ අදහසක් ඉතාමත් නිර්වුල්ව සහ ආකර්ෂණීයව ඉදිරිපත් කරන්න පුළුවන්.
අපි දැන් මේ විශ්ලේෂණයේ අවසානයටම ඇවිත් ඉන්නේ. හිස් කඩදාසියක තිබුණු ව්‍යාකූල අදහසක් ඊටාම තියනු ව්‍යුහගත පර්යේෂණ ගැටලුවක් බවට පත් කරන හැටි අපි පියවරෙන් පියවර විමර්ශනය කළා. අවසාන වශයෙන් මේ ගැන ටිකක් හිතලා බලන්න. මේ විශ්ලේෂණාත්මක මෙවලම් නිවැරදිව පාවිච්චි කළොත් මීළඟ පර්යේෂණ ගැටලුවෙන් කිබඳු නොසිතූ විප්ලවීය පිළිතුරු නිර්මාණය වේවිද? නිවැරදි ප්‍රශ්නය ඇහුවොත් ලෝකයම වෙනස් කරන්න පුරුවන් පිළිතුරු අපිට අනිවාර්යෙන්ම හොයාගන්න පුරුවන්. තවත් මෙවැනිම හරවත් විමර්ශනයකින් අපි නැවත හමු වෙමු. ගොඩක් වෙලාවට අධ්‍යයන කටයුතු කරද්දී මූලාශ්‍රය එහෙමත් නැත්නම් රෙෆරන්සස් දානවා කියන්නේ මහා කම්මැලි වැඩක් විදිහටයි අපි දකින්නේ. හැබැයි ඇත්තටම ඒක එහෙම නෙවෙයි. ඒක අපේ පරිශ්‍රණවල නිර්වද්‍යතාවය ඔප්පු කරන, ලේඛනයේ අසමසම විශ්වසනීයතාවයක් ගොඩනගෙන, ඒ වගේම ප්‍රකාශන අයිතිය වැනි නීතිමය ගැටලු වලින් අපිව ආරක්ෂා කරන ප්‍රබල පලිහක්. අද මේ පැහැදිලි කිරීමෙන් අපි සූදානම් වෙන්නේ මේ මූලාශ්‍ර සහ උපුටා දැක්වීම පිටුපස තියෙන සැබෑ වැදගත්කම ඊටමත් සරලව වගේම ආකර්ශනීයව විග්‍රහ කරන්නයි. අද අපි මේ පැහැදිලි කිරීමේදී අවධානය යොමු කරන ප්‍රධාන කොටස් 6 තමයි පළමුවෙන්න මූලාශ්‍ර දැක්වීමේ වැදගත්කම, දෙවන කෘතිචෞරියේ සීමාවන්, තුන්වැන්න මූලාශ්‍ර දුරාවලිය, හතරවැන්න උපුටා දැක්වීමේ රටාවන් හඳුනා ගැනීම, පස්වැන්න OSCLA ක්‍රමය හඳුනා ගැනීම සහ හයවැන්න හාවර්ඩ් ක්‍රමය. පළවෙනි කොටස මූලාශ්‍ර දැක්වීමේ වැදගත්කම. මෙතනදී අපිට මුලින්ම හමුවන ප්‍රධානතම සංකල්පය තමයි කෘතිචෞර්ය. එහෙමත් නැත්නම් ප්ලේජරිසම් කියන්නේ. සරලවම කියවොත් මේකෙන් අදහස් වෙන්නේ වෙනත් පුද්ගලයෙකුගේ වචන හෝ අදහස් නිසි පිළිගැනීමකින් තොරව භාවිතා කරන එකටයි. ඇත්තටම මේක අධ්‍යයන සොරකම විදිහට හැඳින්වුවොත් වඩාත් නිවැරදි. වචනෙන් වචනේ පිටපත් කිරීමේ ඉඳලා අනුන්ගේ අදහසක් තමන්ගේ වචනෙන් ලියන එක සහ තමන්ගේම පරණ වඩක් අලුත් එකක් විදිහට නැවත ඉදිරිපත් කරන එක දක්වා සියලුම දේවල් මේකට අයත් වෙනවා. මේ தত্ত্বය ප්‍රායෝගික ලෝකයේදී කොච්චර භයානක වෙන්න පුළුවන්ද කියලා අපි බලමු. 2011 අවුරුද්දේ ජර්මනියේ හිටපු ආරක්ෂක අමාත්‍ය කාල් තියඩෝට වෙච්ච දේ මේකට කදිම උදාහරණයක්. හිතා ගන්න පුළුවන්ද තමන්ගේ ආචාර්ය උපාධි නිබන්ධනය සඳහා වෙනත් කෘතිවලින් විශාල කොටස් උපුටා දැක්වීමෙන් තොරව පිටපත් කරලා තියෙනවා කියලා චෝදනා එල්ල වුණාම බයිරුත් විශ්වවිද්‍යාලය වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඔහුගේ ආචාර්ය උපාධිය අහෝසි කළා. අවසානයේදී ඔහුට තමන්ගේ අමාත්‍ය දුරියෙන් පවා ඉල්ලාස් වෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ මූලාශ්‍ර නිවැරදිව නොදැක්වීම කියන්නේ නිකම්ම විභාගයක් ෆේල් වෙනවා වගේ දෙයක් නෙවෙයි, සම්පූර්ණ වෘත්තීය ජීවිතේම කඩාකප්පල් වෙන්න පුළුවන් බරපතල කාරණයක්. ඒ වගේම විශ්වවිද්‍යාලයක් වගේ අධ්‍යයන ආයතනයක් ඇතුළේදී උනත් මේකට ලැබෙන දඬුවම් කිසිසේත්ම සුළු කොට තකන්න බෑ. කෘතිචෞර්ය සඳහා හුදෙක් ලකුණු බිඳුවක් ලැබෙනවට වඩා එහාට ගිය දරුණු ප්‍රතිපාක තියෙනවා. පුද්ගලික කීර්තිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා යාම, අධ්‍යයන කටයුතු තහනම් කිරීම සහ අවසානයේදී විශ්වවිද්‍යාලයේ නිර්පා හැරීම දක්වාම මේ දඬුවම් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා මේ නීති රීති අනුගමනය කිරීම විකල්පයක් නෙවෙයි, අනිවාර්ය අවශ්‍යතාවයක්. දෙවැනි කොටස කෘතිචෞර්යයේ සීමාවන් මොනවද කියලා දැන් අපි බලමු. මෙතනදී අපිට හරිම වැදගත් ප්‍රශ්නයක් එනවා. අපි ලියන හැම දෙයකම මූලාශ්‍ර දාන්න ඕනේද? සරලවම කිව්වොත් පරිවේශකයෙකුගේ තමන්ගේම නිරීක්ෂණ, පෞද්ගලික අත්දැකීම්, තමන්ගේම විශ්ලේෂණ, ඒ වගේම සමාජයේ තියෙන සාමාන්‍ය දැනුම සඳහා මූලාශ්‍ර දැක්වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි වෙනත් අයෙකුගේ රූප සටහනක්, ප්‍රස්තාරයක්, වගුවක් හෝ පින්තූරයක් පාවිච්චි කරනවා නම් ඒක තමන්ගේම වචනයෙන් පැහැදිලි කළත් උපුටා දැක්වීම අනිවාර්යයි. ඒ නිසා තමන්ගේ නිර්මාණශීලී අදහස් සහ අනුන්ගේ දෘශ්‍ය දත්ත අතර තියෙන මේ සියුම් වෙනස නිවැරදිව අදරගන්න එක ගොඩක් වැදගත්. තුන්වෙනි කොටස මූලාශ්‍ර දුරාවලි. පරිේශනයක් සඳහා තොරතුරු එකතු කරද්දී අපි මේ මූලාශ්‍ර ප්‍රධාන ස්තර 3කට බෙදනවා. පළවෙනි එක තමයි ප්‍රාථමික මූලාශ්‍ර කියන්නේ. නීති ක්ෂේත්‍රය ගත්තොත් මුල් නඩු තීන්දුව, පනත් සහ ගිවිසුම් මේකට අයත් වෙනවා. දෙවෙනි එක තමයි ද්විතීයික මූලාශ්‍ර. ඒ කියන්නේ මේ ප්‍රාථමික නීති විස්තර කරන සහ විශ්ලේෂණය කරන පොත්, සංගරා වගේ දේවල්. අවසාන වශයෙන් තෘතීයික මූලාශ්‍රය එනවා. මේ වයින් අපිට කෙලින්ම තොරතුරු ලබා නොදුන්නත් පුස්තකාල නාමාවලි වගේ නිවැරදි තොරතුරු හොයාගන්න පාර පෙන්නන මාර්ගෝපදේශ විදියට මේවා ක්‍රියා කරනවා. හතරවෙනි කොටස උපුටා දැක්වීමේ රටාවන් හඳුනා ගැනීම. ඇත්තටම ලෝකෙ පුරාම භාවිතා වෙන මේ උපුටා දැක්වීම රටාවන් ගොඩක් තියෙනවා. හැබැයි මේවා ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ප්‍රධාන පවුල් 3කට බෙදුවාම. පළවෙනි එක තමයි වරහන් භාවිතා කරන රටාවන්. APA සහ හාවර්ඩ් වඩේ ක්‍රම මේකට උදාහරණ වෙනවා. දෙවෙනි එක ඉලක්කම් භාවිතා කරලා උපුටා දක්වන නියුමරිකල් ක්‍රමය. ඉංජිනේරු සහ විද්‍යාංශවල පාවිච්චි වෙන IEEE ක්‍රමය මේකට හොඳම උදාහරණයක්.
තුන්වෙනි එක තමයි සටහන්. එහෙමත් නැත්නම් නෝට් ස්ටයිල් එක. පිටුවේ පහලින් පාද සටහන් විදිහට යොදන මේ ක්‍රමයට නීති අධ්‍යයනයේදී ගොඩක් පාවිච්චි වෙන ඔස්කොලා සහ චිකාගෝ කියන ක්‍රම අයත් වෙනවා. මේ විදිහට බෙදාගත්තාම අපිට අවශ්‍ය ක්‍රමය මොකක්ද කියලා ලේසියෙන්ම ඔලුවට ගන්න පුළුවන්. පස්වෙනි කොටස OSCOලා ක්‍රමය හඳුනා ගැනීම. ඔස්කොලා ක්‍රමයේ තියෙන සංකීර්ණ සූත්‍රවලට යන්න කලින් ඒකේ පදනම තේරුම් ගන්න එක ගොඩක් වටිනවා. මේකේ මූලික රණනීති දෙකක් තියෙනවා. පළවෙනි එක අනුකූලතාව. එහෙමත් නැත්නම් මුලින් ඉඳන් අගටම එකම රටාවක් පවත්වාගෙන යන්න එක. දෙවෙනි එක පාඨකයාට කියවන්න වගේම අදාළ මූලාශ්‍රය ලේසියෙන්ම හොයාගන්න පුළුවන් වෙන විදිහට සරලව තොරතුරු ඉදිරිපත් කරන එක. ඇත්තටම මේ ක්‍රමයේදී ලිපියක අලංකාරයට වඩා ඒකේ තියෙන පැහැදිලි බවට තමයි මුල් තැන දෙන්නේ. මේක හරියටම රහස් කේතයක් ඩිකෝඩ් කරනවා වගේ වැඩක්. OSCL ක්‍රමයට නඩුවක් උපුටා දක්වන්නේ මේ ප්‍රධාන කොටස් තුන එකතු කරලා. පළමුවෙන්ම නඩුවේ නම, ඊට පස්සේ වර්ෂය සහ අධිකරණය හඳුන්වන නියුට්‍රල් සයිටේෂන් කියන කොටස සහ අවසානයේට ඒක ප්‍රකාශිත නිල නීති වාර්තාව. මේ පිළිවෙල කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ කියන එක මතක තියාගන්න. ප්‍රායෝගිකව මේක පාවිච්චි කරද්දී වැඩේ තවත් ලීසි. උදාහරණයක් විදිහට පළමු වතාවට ලූකස් ෆිල්ම් නඩුව ලියද්දී ඒක සම්පූර්ණයෙන් ලියන්න ඕනේ. හැබැයි ආයෙත් සැරයක් ඒ නඩුවම ලිපියේ වෙන තැනක උපුටා දක්වද්දී ඒ සම්පූර්ණ විස්තරයම ලියලිය ඉන්න ඕනේ නැහැ. ලූකස් ෆිල්ම් වරහන් ඇතුළත N4 වගේ කෙටියෙන් දක්වාම ඇති. ඒ වගේම iBet කියන කෙටි පඩේ පාවිච්චි කරන්නේ හරියටම මීට කලින් තිබුණු පාද සටහනේ මූලාශ්‍රයම ඊළඟටත් පාවිච්චි කරන වෙලාවට. මේක අපේ කාලය ඉතුරු කරන ඉතාමත් කාර්යක්ෂම ක්‍රමයක්. නඩු වාර්තාවලට අමතරව පොතක් උපුටා දක්වන්නේ කොහොමද කියලාත් අපි බලමු. මේකට පාවිච්චි කරන සූත්‍රය තමයි මේ. මුලින්ම කර්තෘගේ නම, ඊට පස්සේ පොතේ මාතෘකාව, වරහන් ඇතුළත සංස්කරණය, ප්‍රකාශකයා සහ වර්ෂය, අවසානයේට අදාළ පිටු අංකය. මේක ඕනෑම පොතක් උපුටා දක්වද්දී අපිට නැවත නැවතත් පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් පැහැදිලි සරල සූත්‍රයක්. මෙතනදී අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන තවත් විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පාඨකයාව හරියටම අදාළ තැනට යොමු කරන පින්පොයින්ට් සයිටේෂන්ස් භාවිතය. ඡේදයක් පෙන්වන්න ඕන නම් කොටු වරහන් ඇතුළත අංකය යොදන්න පුළුවන්. පිටුවක් පෙන්වන්න ඕන නම් නිකම්ම අංකේ විතරක් ලියන්න. හැබැයි ඔස්කෝලා ක්‍රමේදී කිසිම වෙලාවක ඉංග්‍රීසි අකුරු වෙන P හෝ PP කියන දේවල් පිටුවංක හඳුන්වන්න පාවිච්චි කරන්නේ නැහැ කියන එක තරයෙම මතක තියාගන්න ඕනේ. අවසාන වශයෙන් 6 වෙනි කොටසේ හාවර්ඩ් ඉමත්ලෙතම් හාවර්ඩ් ක්‍රමය. හාවර්ඩ් ක්‍රමයේ පෙළ තුල එමත් නැත්නම් ඉන්ටෙක්ස්ට් උපුටා දැක්වීම කියන්නේ අතිශයින්ම සරල ක්‍රමයක්. අදාළ කරුණු ලියලා ඉවර වෙලා වරහන් ඇතුළත කර්තෘගේ වාසගම සහ ප්‍රකාශිත වර්ෂය විතරක් සඳහන් කළාම මෙතෙන්දි ප්‍රමාණවත් වෙනවා. පාද සටහන් කියව පිටුව පහලට යන්න අවශ්‍ය වෙන්නේ නැති නිසා මේ ක්‍රමයේ කියවගෙන යන්න හරිම පහසුයි. හැබැයි කරුත්‍රවරුන් ගාන වැඩි වෙද්දී මේ සූත්‍රයේ පුංචි වෙනස්කම් වලට භාජනය වෙනවා. මූලාශ්‍ර කිහිපයක් එකවර දක්වනව නම් තිත්කොමාවකින් ඒව වෙන් කරන්න ඕනේ. කර්තෘවරුන් 3 දෙනෙක් දක්වා ඉන්නව නම් ඔක්කොම ලිව්වට කමක් නැහැ. හැබැයි 3 දෙනෙකුට වඩා වැඩි නම් et all කියන ලතින් යෙදුම පාවිච්චි කරනවා. මේකින් සහ වෙනත් අය කියන එක තමයි අදහස් වෙන්නේ. දිගනම් ලයිස්තු වලින් අපේ ලියවිල්ල අවහිරවන එක මේ ක්‍රමෙන් ලස්සනට මගහරවා ගන්න පුළුවන්. හාවර්ඩ් ක්‍රමයේ අවසාන ප්‍රහේලිකා කොටස තමයි ලිපිය අවසානයේටම අපි එකතු කරන මූලාශ්‍ර ලයිස්තුව එහෙමත් නැත්නම් රෙෆරන්ස් ලිස්ට් එක. මෙතනදී කර්තෘගේ වාසගම පළමුවත් ඊට පස්සේ මුලකුර වරහන් ඇතුළත වර්ෂය මාතෘකාව සහ අවසානයේට ප්‍රකාශිත ස්ථානය සහ ප්‍රකාශකයා ඇතුළත් වෙන්න ඕනේ. මේ විස්තර ටික ආකාරාදී පිළිවෙලට හැදුවාම ඕනම කෙනෙකුට මූලාශ්‍රයක සම්පූර්ණ විස්තරය කිසිම කරදරයක් නැතුව හොයාගන්න පුරුවන්. මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් අපි මේ ප්‍රබල ප්‍රශ්නය ගැනත් පොඩ්ඩක් හිතලා බලමු. පරිවේශණයකදී අපි උපුටා ගන්න හැම අදහසක්ම හරියටම නිවැරදි තොරතුරු ගවේෂණයක පැහැදිලි සලකුණක් සමාජයට ඉතුරු කරන්නව නම් හිතාමතා හෝ අතපසුවීමකින් මගහැරුණු උපුටා දැක්වීමක් හරහා සම්පූර්ණ පරිවේශණයේම අවංකභාවය ගැන දෙන පණිවිඩ මොකද්ද? මූලාශ්‍ර දැක්වීම කියන්නේ නිකම්ම නීතිමාලාවක් විතරක් නෙමෙයි. ඒක අපේ අධ්‍යයන අඛණ්ඩතාවයේ කැඩපතක්. මේ ගැන නිතරම මතක තියාගන්න එක අනාගතයේදී ඉතාමත් සාර්ථක වගේම ගුණාත්මක පර්යවේෂණ ගොඩනගන්න අනිවාර්යයෙන්ම ලොකු හයියක් වෙයි. නීතිමය ශාස්ත්‍රීය ලිවීම කියන්නේ ඇත්තටම හරියට ඉතාම සංකීර්ණ ඒ වගේම දැවැන්ත ගොඩනැගිල්ලක් නිර්මාණය කරනවා වගේ වැඩක්. අපිලිවෙලට තේන දත්ත සහ අමුද්‍රව්‍ය පාදිච්චි කරලා කොහොමද ඉතාමත් ප්‍රබල සහ විශිෂ්ට ආඛ්‍යානයක් ගොඩනගන්නේ කියන එක ගැනයි අපේ අද මේ විමර්ශනයෙන් සොයා බලන්නේ.
නීති පරිේශනයක් කියන්නේ නිකම්ම කරුණු ගොඩගැසීමක් නෙවෙයි. ඒ තර්කානුකූල විශිෂ්ට නිර්මාණයක් බවට පත් කරන්නේ කොහොමද කියලා අපි අද පියවරෙන් පියවර තේරුම් ගනිමු. හරි අපි කෙලින්ම අපේ මාතෘකාවට බහිමු. අද අපේ මූලික සැලැස්ම මේ වගේ. පළමුව පැහැදිලි චින්තනය ගැන කතා කරනවා. දෙවෙනුව විස්තරාත්මක සහ විශ්ලේෂණාත්මක ලිවීම. දෙවෙනුව සාක්ෂි සංවිධානය කරන ආකාරය. සිව්වනුව ඵලදායී ඡේද ගොඩනැගීම. පස්වනුව ගලා යාම සහ සෝදුපත් බැලීම. සහ අවසාන වශයෙන් නීති පරිේශන ක්‍රමවේද අවබෝධ කර ගැනීම. මෙන්න මේ විදිහට පැහැදිලි මාර්ග සිතියමක් ලබා දීමම ශාස්ත්‍රීය ලිවීමේ අතිශය වැදගත් ලක්ෂණයක්. අපි අපේ පළවෙනි පියවරට යමු. ඒ තමයි පැහැදිලි චින්තනය එමත් නැත්නම් මේ සමස්ත ක්‍රියාවලියේම පදනම. ජෝවල් වරක් කියපු මේ අපූර්ව කතාව අපේ සමස්ත විමර්ශනයේටම ලොකු පදනමක් සපයනවා. මිනිසුන්ට හොඳින් ලියන්න බැරි නම් ඔවුන්ට හොඳින් හිතන්න බෑ. හොඳින් හිතන්න බැරි නම් වෙනත් අය ඔවුන් වෙනුවෙන් හිතන්න පටන් ගන්නවා. ඇත්තටම මින් අදහස් වෙන්නේ ශක්තිමත් නීතියම ලිවීමක් සඳහා අනුන්ගේ මතයන් ගිරවෙක් වගේ කියවනවා වෙනුවට අපේම ස්වාධීන විශ්ලේෂණයක් අනිවාර්යයෙන්ම පැවතිය යුතු බවයි. රිචඩ් පොස්නර් කියන විද්වතා මේ ක්‍රියාවලියට පාවිච්චි කරන්නේ හරිම ලස්සන වචනයක්. ඒ තමයි අවුල් ජාලාව සංවිධානය කිරීම. ඒ කියන්නේ සංකීර්ණ නඩෝ පනත් සහ කරුණු අරගෙන ඒව නිකම්ම විස්තර කරනවට වඩා ගොඩක් එහාට ගිහින් ඒ වාගේ සැබෑ වැදගත්කම කුමක්ද කියලා ඇගීමකට ලක් කිරීමයි. යම් දෙයක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒක වැදගත් වෙන්නේ ඇයි? මේ දේවල් පැහැදිලි කිරීම තමයි විශ්ලේෂණාත්මක ලිවීමේ මූලිකම හරය. මින් පුරවන් හුදු කරුණු වාර්තා කිරීමක් ජයග්‍රාහී තර්කයක් බවට පත් කරන්න. දෙවන කොටස විස්තරාත්මක හා විශ්ලේෂණාත්මක ලිවීම. මේක හරියට නිකම්ම ගඩොල් ගොඩ ගහනවද එහෙමත් නැත්නම් ශක්තිමත් බිත්තියක් බදිනවද කියන එක තේරුම් ගන්නවා වගේ වැඩක්. මේක හරියට ඊට පස්සේ මොකද වුනේ කියන කතන්දරයක් වගේ. විස්තරාත්මක රචකයන් කරන්නේ කතුවරයෙක් යම්මක් කිව්වා ඊට පස්සේ තව කෙනෙක් මේක කිව්වා කියමින් කරුණු එකකට පස්සේ එකක් ලියාගෙන යාම විතරයි. හැබැයි විශ්ලේෂණාත්මක රචකයන් කරන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඔවුන් එම නිසා කෙසේ වෙතත් වගේ වචනේ පාවිච්චි කරමින් කතුරුන් එකඟ වන හෝ එකඟ නොවන ආකාරය පෙන්වා දෙමින් ඊටමත් ප්‍රබල තර්කයක් ගොඩනගනවා. ලෝරා ලැමස්ටීනියම කියන විද්වතා අපිට එක දෙයක් ගැන ලොකු අනුතරැංගවීමක් කරනවා. ඒ තමයි පැස්ටිජ් රයිටිං. ඒ කියන්නේ එක දිගට අනුන්ගේ වාක්‍ය උපුටා දක්වමින් යන ඊටාම දුර්වල ලේඛන කලාව. මතක තියාගන්න පරේක්ෂණයක් කියන්නේ කිසිසේත්ම අනුන්ගේ අදහස් දාන කුණු කුඩයක් නෙවෙයි. නිවැරදි ව්‍යුහය තුල අනිවාර්යයෙන්ම පරීක්ෂකයාගේ ස්වාධීන සාකච්ඡාවට සහ විශ්ලේෂණයට උපුටාගත් සාක්ෂි වලට වඩා වැඩි ඉඩක් හිමි වෙන්නම ඕනේ. තුන්වන කොටස. අපි දැන් බලමු අපේ මේ ගොඩනැගිල්ලේ ව්‍යුහය සකසන්න සාක්ෂි ගොනු කරන්නේ සහ සංවිධානය කරන්නේ කොහොමද කියලා. විද්වත් ලීසා වෙබ්ලිටි අනුව අපේ ලිවීම් සංවිධානය කරන්න ප්‍රධාන පියවර 4ක් තියෙනවා. පළමුව ගැටලු ලයිස්තුගත කිරීම. දෙවනුව ඊට අදාළ නඩු හෝ පනත් වැනි සාක්ෂි හඳුනා ගැනීම. තෙවනුව ඒ සාක්ෂි මගින් ඔප්පුවන දේ පැහැදිලි කරන එක විශ්ලේෂණාත්මක වාක්‍යයක් ලිවීම සහ අවසානයේ ඒව තර්කානුකූලව පෙළගැස්වීම. මේ හරහා අපිට පුරුවන් ප්‍රතිඵලයට පෙර හේතුවත් විශේෂිත කරුණවලට පෙර පුදු සංකල්පත් නිවරදිව හඳුනා ගන්න. ඉතින් මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ඡේදයක් එහෙම නැත්නම් පැරග්‍රාෆ් එකක් කිසිම වෙලාවක අමෝපුටා දැක්වීමකින් හෝ හුදු නඩු සාරාංශයකින් ආරම්භ කරන්න එපා. සෑම විටම ස්වාධීන විශ්ලේෂණාත්මක කරුණකින් ආරම්භ වෙන්න ඕන. ඒ වගේම ලේඛනයක පාවිච්චි වන සෑම උපුටා දැක්වීමක්ම අනිවාර්යෙන්ම විස්තර කරලා විශ්ලේෂණය කිරීම අත්‍යවශ්‍යයි. නිකම්ම සාරාංශයක් ඉදිරිපත් කිරීමෙන් අනිවාර්යෙන්ම වළකින්න. හතරවෙනි කොටස ඵලදායී ඡේද ගොඩනැගීම. දැන් අපි යන්නේ අපේ සැලැස්මේ ඊටමත් අන්වීක්ෂීය මට්ටමට. මේක හරියටම නොවෙනස් කළ හැකි ගණිත සමීකරණයක් වගේ ලීසා වෙබ්ලිට් අනුව සෑම ඡේදයකින්ම සාකච්ඡා කළ යුත්තේ එක් නිශ්චිත ගැටලුවක් පමණයි. එය අනිවාර්යෙන්ම මාතෘකා වාක්‍යයකින් ආරම්භ වෙන්නම ඕනේ. ඉන්පසු කරුණ පැහැදිලි කරන්න ඕනේ. ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. අවසානයේදී ප්‍රධාන පර්යවේෂණ ගැටලුවට නැවත සම්බන්ධ කරන නිගමන වාක්‍යයකින් ඡේදය ඊට සූක්ෂම ලෙස අවසන් කළ යුතුමයි. අපේ අදහස් ක්‍රමානුකූලව පෙරී කොහොමද? මේක හරියට ලොකු පුණීලයක් වගේ කියලා හිතන්නකෝ. මුලින්ම පුළුල් අදහස්, ඉන්පසු පර්යේෂණ ගැටලුව, ඊට පසු පරිච්ඡේද, අනුකොටස්, නිශ්චිත ගැටලු සහ අවසානයේ අපි අර කලින් කතා කරපු මනා ලෙස ගොඩනැගූ ඡේද දක්වා මේ තර්කානුකූල ගලා යාම ක්‍රමානුකූලව සිදු වෙන්න ඕනේ. පස්වන කොටස අපේ මේ ගොඩනැගිල්ලේ අවසාන නිමාව. ඒ කියන්නේ ගලා යාම සහ සෝදුපත් බැලීම.
මේක ටිකක් සිත් ගන්නාසුළු තැනක්. කොහීෂන් සහ කොහියරන්ස් කියන සංකල්ප දෙකේ වෙනස අපි හරියටම අඳුර ගන්න ඕනේ. කොහීෂන් එහෙමත් නැත්නම් බැඳීම කියන්නේ වාක්‍ය අතර ඇති කුඩා සම්බන්ධතා, සම්බන්ධක වචන සහ සර්වනාමවලට. නමුත් කොහියරන්ස් එහෙමත් නැත්නම් සහසම්බන්ධය කියන්නේ සමස්ත නිබන්ධනයම හෝ තර්කයේම තියෙන සාර්ව මට්ටමේ එකමුතුභාවයට. මේ දෙකම සාර්ථක ලිවීමකට නැතුවම බැරි දේවල්. අපි කොහොමද මේ ගලා යාම හරියටම තියාගන්නේ? රිවර්ස් අවුට්ලයිනින් එහෙමත් නැත්නම් ආපසු හැරී බැලීමේ සැකිල්ල කියන්නේ මාරම වටින ට්‍රික් එකක්. ලිවීම අවසන් කරාට පස්සේ සෑම ඡේදයකම ප්‍රධාන අදහස පමණක් වෙනම කොලයක ලියා බලන්න. ඒ තුලින් තර්කයේ ගලා යාම නිවැරදිද අනවශ්‍ය පුනරාවර්තන තියෙනවද කියන එක ඉතා පහසුවෙන් පරීක්ෂා කරගන්න පුළුවන්. ටෙරි හචින්සන්ගේ මේ සෝදුපත් බැලීමේ ලයිස්තුව එමත් නැත්නම් චෙක්ලිස්ට් එක අපේ අවසාන පරීක්ෂාව විදිහට පාවිච්චි කරන්න පුළුවන්. උපුටා දැක්වීම වල නිර්වදියතාවය, ඡේද සංවිධානය, කෙටි වාක්‍ය භාවිතය තුලින් කියවීමේ පහසුව තහවුරු කිරීම වගේම අපේ ශෛලිය දැඩි ලෙස වාස්තවික, ඒ කියන්නේ අපක්ෂපාතී එකක්ද යන්න මින් හොඳින්ම තහවුරු කරනවා. 6 වෙනි කොටස. නීති පරිේශන ක්‍රමවේදවල න්‍යායාත්මක පදනම. අපි දැන් ටිකක් පස්සට ගින් විශාල චිත්‍රය දිහා බලමු. ඉස්තර නීතිය දිහා බැලුවේ හරිම හුදෙකලා රාමුවකින්. සාම්ප්‍රදායිකව නීතිය පමණක් හුදෙකලාව අධ්‍යයනය කරනවාට වඩා නූතන දෘෂ්ටියෙන් පෙන්වා දෙන්නේ නීතිය යනු සමාජය, දේශපාලනය මෙම ආයතන එක්ක නිරන්තරයෙන් ගැටෙන දෙයක් බවයි. මැක්කොන්වෙල් සහ චුයිගේ නූතන දෘෂ්ටියෙන් අපිට පැහැදිලි කරන්නේ මේ පුළු සංදර්භය තුල නීතිය අධ්‍යයනය කළ යුතුමයි කියන එකයි. වොට්කින්ස් සහ බර්ටන් කියන විද්වතුන් පෙන්වා දෙනව හරිම වැදගත් කාරණයක්. මෙතඩොලොජි සහ මෙතඩ් කියන්නේ සම්පූර්ණයෙන්ම දෙකක්. පරිේශකෙක් ප්‍රායෝගික දත් එකතු කිරීමේ ක්‍රමය එනම් මෙතඩ් එක තෝරා ගන්න කලින් අනිවාර්යයෙන්ම Tamanගේ යටින් පවතින න්‍යායාත්මක ලෝක දෘෂ්ටිය හෙවත් මෙතඩොලොජි එක තෝරා ගන්න ඕනේ. Taman නීතිය තේරුම් ගන්නේ කොහොමද කියන එක පළමුව විසඳා ගැනීම පරිේශණයේ තීරණාත්මකම මූලික පියවරයි. හචින්සන් සහ ඩංකන් පෙන්වා දෙන විදිහට මූලධර්මාත්මක නීති පරිේශණයක එනම් ඩොක්ට්‍රිනල් ලීගල් රිසර්ච් එකක අනිවාර්ය අධ්‍යාර දෙකක් තියෙනවා. පළමුවෙන්න නීතිය සොයා ගැනීම, දෙවැන්න ඒ නීතිය විශ්ලේෂණය කිරීම. මේ විශේෂිත පර්යේෂණ වර්ගය අනිත් සමාජ විද්‍යාත්මක පර්යේෂණ වලින් වෙනස් වෙන්නේ මීට ප්‍රාථමික නීති රීති පිළිබඳ අභ්‍යන්තර දෘෂ්ටි කෝණයක් අත්‍යවශ්‍ය වන නිසාමයි. හරි, අපි බලමු මේ හැමදේම එකතු වුණාම මොකද වෙන්නේ කියලා. සමස්තයක් විදියක මේ විමර්ශනයේ පුරාවට අපි සාකච්ඡා කළ සෑම ශාස්ත්‍රීය විද්වතෙකුගේම දායකත්වයේ එකට ගොනු කරා නම් අපිට පේනවා ඕවල්ගේ පැහැදිලි චින්තනයේ ඉඳලා වෙබ්ලිගේ ඡේද ව්‍යුහය හරහා හචින්සන්ගේ සෝදුපත් බැලීම දක්වා මේ සියල්ලම එකතු වෙලා තමයි අපේ මේ දැවැන්ත ගොඩනැගිල්ල සම්පූර්ණ කරන්නේ. අපේ හිතට නැගෙන අතිශය වැදගත් ප්‍රශ්නයක් එක්ක අපි මේ විමර්ශනය අදට අවසන් කරමු. සී රයිට් මිල්ස්ගේ පරිේශන පරිකල්පනය කියන ප්‍රබල සංකල්පය සාහිත්‍ය විමර්ශනයක් එක්ක මුසු කළාම අපි මේ සාකච්ඡා කළ ව්‍යුහාත්මක සැලසුම් මගින් අවසාන නිර්මාණය තුළ කෙබඳු අනපේක්ෂිත මුල්ම අර්ථකථන සහ නවමු සොයා ගැනීම නිර්මාණය කළ හැකි වේවිද? ඒ ගැන ගැඹුරින් සිතන්නට ඉඩ හරමින් අදට අපි සමුගන්නවා. හරි, අපි කෙලින්ම මාතෘකාවට බහිමු. සාර්ථක සාහිත්‍ය විමර්ශනයක්, ඒ කියන්නේ ලිටරේචර් රිවිව් එකක් මුල ඉඳන්ම හරියටම ගොඩනගන්නේ කොහොමද කියලා අද අපි මේ විමර්ශනයෙන් කතා කරනවා. ගොඩක් අය අසාර්ථක වෙන සාමාන්‍ය උගුල් වලින් බේරිලා කොහොමද මේක නියම ශාස්ත්‍රීය පදනමක් විදිහට පාවිච්චි කරන්න කියලා අපි බලමු. මේක නිකම්ම කරුණු ගොඩක් එකතු කරනවට වඩා අලුත් දැනුමක් හොයාගෙන යන ගමනේ අඩිතාලම දාන එක. අයිසැක් නිව්ටන්ගේ මේ ප්‍රසිද්ධ කියමන ටිකක් හිතලා බලන්න. මා තවත් දුරක් දැක ඇතනම් ඒ යෝධයන්ගේ උරහිස් මත නැගී සිටීමෙනි. මේකෙන් කියවෙන දේ හරිම සරලයි. අලුත් දැනුමක් නිර්මාණය කරන්න කලින් අපි අනිවාර්යෙන්ම දැනට තියෙන දැනුම ගැන හොඳටම අධ්‍යයනය කරන්න ඕනේ. ඒ කියන්නේ කලින් හිටපු විද්වතුන් හදපු ශක්තිමත් පදනමෝඩ තමයි අපේ අලුත් නිර්මාණය ගොඩනගෙන්න ඕනේ. ඉතින් අද අපේ මේ ගවේෂණයේ සැලැස්ම මේ විදිහටයි පෙළගස්වලා තියෙන්නේ. පදනම, ද්‍රව්‍ය රැස් කිරීම, ආකෘතිය ගොඩනැගීම සහ අවසානයේදී විශිෂ්ට නිර්මාණය. මේ පියවර පහ ඔස්සේ තමයි අපි ඉදිරියට යන්නේ. හරි, පළවෙනි පියවර පදනම. සාහිත්‍ය විමර්ශනයක මූලික කරුණු ඇත්තටම මොනවද කියලා අපි මෙතනදී අවබෝධ කරගමු.
මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි ලිටරචර් රිවිව් එකක් කියන්නේ නිකම්ම තියෙන දේවල් සාරාංශ කරන එකක් නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. පවතින පොත්, සංගරා ලිපි, නඩු තීන්දුව වගේ ශාස්ත්‍රීය ද්‍රව්‍ය විවේචනාත්මකව ඇගීමට ලක් කිරීමක් තමයි මෙතනදී වෙන්නේ. ඒ වගේම දැනටමත් හොයාගෙන තියෙන්නේ මොනවද? තවමත් හොයාගන්න ඉතිරි වෙලා තියෙන පරිවේෂණ හිඩස්. එල්මත් නැත්නම් රිසර්ච් ගැප්ස් මොනවද කියලා පැහැදිලිව පෙන්වා දෙන එක මේකේ ප්‍රධාන අරමුණක්. පදනම හරියට වැටුණට පස්සේ දෙවෙනි පියවර තමයි අපිට ඕන කරන ද්‍රව්‍ය රැස් කිරීම සහ ඒවා නිවැරදිව වර්ග කරගන්න එක. ක්‍රිස් හාර්ට් කියන විදියක මේ මූලාශ්‍ර සාමාන්‍ය සංග්‍රහවල ඉඳලා විශේෂිත ග්‍රන්ථ දක්වා ගොඩක් පුළුල් පරාසයක විහිදෙන්න පුළුවන්. විශේෂයෙන්ම නීතිය සම්බන්ධ ඩොක්ට්‍රිනල් ලීගල් රිසර්ච් කරන අයට හචින්සන් සහ ඩන්කන් දෙන මේ අදහස ගොඩක් වැදගත් වෙනවා. ඒගොල්ලෝ කියන්නේ පනත් නඩු තීන්දුව වගේ ප්‍රාථමික මූලාශ්‍රමත විතරක් කැපෙන්නේ නැතුව ශාස්ත්‍රීය පොත් සහ ලිපි වගේ ද්විතීයක මූලාශ්‍රත් එක්ක හොඳ සමබරතාවයක් පවත්වා ගන්න එක අත්‍යවශ්‍යයි කියලයි. ඒක හරියට කාසියක දෙපැත්ත වගේ සමබර වෙන්න ඕනේ. ඒ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම මූලාශ්‍ර මොනවද කියලා ලෝරා ලමස්නිය මේ පැහැදිලි මාර්ගෝපදේශයක් දෙනවා. peer reviewed එහෙමත් නැත්නම් සමවයසේ සමාලෝචිත සගරා රජයේ වාර්තා වගේ දේවල් අපිට කිලින්ව විශ්වාස කරන්න පුළුවන්. හැබැයි අන්තර්ජාල ලිපි බ්ලොග් සහ පුවත්පත් වගේ දේවල් පාවිච්චි කරද්දී නම් අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. ඒ තොරතුරු දෙපාරක් තහවුරු කරගන්න එක අනිවාර්යයි. ඉතින් අර වගේ ශාස්ත්‍රීය නොවන මූලාශ්‍රයක් පාවිච්චි කරන්නම වුණොත් මොකද කරන්නේ? අන්න එතනදී අපි ප්‍රශ්න කීපයක් අහන්න ඕනේ. මේක ලිව්වේ කවුද? මේකට දේශපාලන නැඹුරුවක් තියෙනවද? මේ තොරතුරු ඇත්තටම විශ්වාසදායකද? මොකක් හරි සැඟවුණු අරමුණක් තියෙනවද? මේ දේවල් ගැන විමසිලිමත් වුණේ නැත්නම් මුළු පරිවේශණයම හදන්නේ ගිලා බහින පදනමක් උඩ වෙන්න පුරුවන්. මේ අමුද්‍රව්‍ය රැස් කරද්දී පාවිච්චි කරන්න පුළුවන් නියම උපක්‍රමයක් ලම්බස්නියම යෝජනා කරනවා. ඒ තමයි annotated bibliography එකක්. ඒ කියන්නේ විවරණ සහිත ග්‍රන්ථනාමාවලියක් හදාගන්න එක. මේකෙදි හැම මූලාශ්‍රයකටම සාරාංශයක් වගේම කතුවරයාගේ ප්‍රවීණත්වය සහ පරිශ්‍රණයට තියෙන අදාළත්වය ගැන පුංචි සටහනක් දාගන්න පුළුවන්. ඒකෙන් වැඩේ ගොඩක් ලේසි වෙනවා. හරි. දැන් අපිට ඕන කරන ද්‍රව්‍ය ඔක්කොම තියෙනවා. තුන්වෙනි කොටසින් අපි බලමු අපේ මේ ශාස්ත්‍රීය ගොඩනැගිල්ලේ සමස්ත ආකෘතිය සහ අපි ළඟා කරගත යුතු මූලික අරමුණු මොනවාද කියලා. ක්‍රිස් හාර්ට් මෙතනදී අපිට පැහැදිලි ඉලක්ක 4ක් දෙනවා. පළවෙනි එක ව්‍යුහය. ඒ කියන්නේ අදාළ දේවල් විතරක් තෝරගන්න එක. දෙවෙනි එක සිතියම්ගත කිරීම. හරියට කරුණු අතර තියෙන සම්බන්ධතාව පෙන්වන එක. තුන්වෙනි එක විවේචනාත්මක ඇගීම. ඒ කියන්නේ දුර්වලතා සහ ක්‍රමවේද තක්සේරු කරන එක. අන්තිම එක තමයි සංශ්ලේෂණය. අපේ පර්යේෂණයට තියෙන හිඩස් හඳුනා ගන්න එක. මේ ඉලක්ක 4 හරියට ජයගත්තත් පර්යේෂණයේ අඩිතාලම ගල් වගේ ශක්තිමත් වෙනවා. දැන් සැලසුමක් තියෙනවා, අමුද්‍රව්‍යයක් තියෙනවා. හතරවෙනි පියවර තමයි ගොඩනැගීම. ප්‍රවීණ විද්වතුන් යෝජනා කරන පියවරෙන් පියවර ගොඩනැගීමේ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ කියලා අපි දැන් බලමු. මැක්කොන්විල් සහ චුයි ඉදිරිපත් කරන මේ පියවර 7 ක්‍රියාවලිය හරිම අපූර්වයි. පර්යේෂණ ප්‍රශ්න තෝරා ගැනීමේ ඉඳලා දත්ත සමුදායන් හොයාගෙන මූලපද පාවිච්චි කරලා ඒවයි ප්‍රායෝගික බව සහ ක්‍රමවේද පරීක්ෂා කරලා අවසානයේදී ඒ ඔක්කොම සොයා ගැනීම එකම ගලායන සාකච්ඡාවකට ගුණ කරන තැන දක්වාම මේක ක්‍රමානුකූලව ගලාගෙන යනවා. හරියටම නිවැරදි කාර්ය ප්‍රවාහයක් වගේ. ඊට අමතරව ටෙරි හචින්සන් දෙන මේ පියවර පහේ සරල ක්‍රමයක් ගොඩක් වැදගත්. මෙතනදී ඉස්මතු වෙන ප්‍රධානම දේ තමයි කතුරුන්ගේ නම් නිකම්ම ලයිස්තුගත කරන්නේ නැතුව තේමාවන් සහ පොදු අදහස් අනුව අපේ සාහිත්‍යය සංවිධානය කරන්න ඕනේ කියන එක. ගොඩක් අයට වරදින තැනක් තමයි ඒක. අන්තිමට තමන්ගේම පර්යේෂණ ස්ථානගත කරලා අනන්‍යතාවයේ ඉස්මතු කරන්නත් මේ ක්‍රමය උදව් වෙනවා. අපි දැන් අපේ ගමනේ අවසාන පියවරට එවිත් තින්නේ. 5 වෙනි පියවර. විශිෂ්ට නිර්මාණය. සාමාන්‍ය පර්යේෂණයක් සැබෑ ස්වයං නිර්මාණයක් බවට පත් කරන්නේ කොහොමද? සහ අපි අනිවාර්යෙන්ම මඟහැරිය යුතු ව්‍යුහාත්මක දෝෂ මොනවාද කියලා දැන් අපි හඳුනාගමු. පළවෙනි බාධකය තමයි කුදෙක් විස්තරයක් පමණක් වීම. ඒ මෙහෙම කියනවා, B අරහෙම කියනවා කියලා ගිරවෙක් වගේ කියවන එක ලිටරචර් රිවිව් එකක් නෙවෙයි. ඒ වෙනුවට ඒ කතුරුන්ගේ අදහස්වල තියෙන නිශ්චිත ශක්තියින්, දුර්වලතා සහ ඒවයි වැදගත්කම මොකක්ද කියලා අපි සක්‍රියව ඇගීමීම ලක් කරන්න ඕනේ. අන්න ඒකයි නිවැරදි ක්‍රමය වෙන්නේ. දෙවනි බාධකය අවධානයක් නොමැතිකම. විශේෂයට අදාළ වෙන හමුවන හැම දෙයක්ම එකතු කරන්න ගියොත් වැඩේ අවුල් වෙනවා. ඒ වෙනුවට අපේ පර්යේෂණ ප්‍රශ්නයට ඍජුවම සම්බන්ධ හරියටම ගැලපෙන සාහිත්‍ය විතරක් තෝරා ගන්න එක තමයි නුවණට හුරු. ඒක හරියට ලොකු කාමරයකට ඕන ලැති බඩු ඔක්කොම පුරවනවා වෙනුවට ඕන කරන දේවල් විතරක් තියාගන්නවා වගේ වැඩක්. තුන්වෙනි බාධකය තමයි වාසිදායක දේ පමණක් තෝරා ගැනීම.
තමන්ගේ මතයට සහාය දෙන දේවල් විතරක් අරගෙන විරුද්ධ සාක්ෂි අමතක කරලා දාන එක බුද්ධිමය වශයෙන් අවංක ක්‍රියාවක් නෙවෙයි. ඒකෙන් මුළු තර්කයම දුර්වල වෙනවා. සහාය දක්වන, විරුද්ධ වෙන සහ විකල්ප අදහස් යන ඔක්කොම සලකලා බලලා පරීක්ෂණය කරන එක තමයි සාර්ථකත්වයේ රහස. අර කියපු උගුල් වලින් බේරුණත් පිලිප්ස් සහ පග් පෙන්වා දෙන මේ ක්‍රම 9න් ඕනම එකක් පාවිච්චි කරලා අපිට අපේ පරිශ්‍රණයේ ස්වයං නිර්මාණශීලීත්වය ළඟා කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට පවතින විදේශීය න්‍යායක් ශ්‍රී ලාංකීය සංදර්භයට ගැලපෙන විදිහට ආදාළ කරන එක, එහෙවත් නැත්නම් නීතිය සහ තාක්ෂණය වගේ විෂයන් දෙකම එකට මුසු කරන එක වගේ දේවල් කරන්න පුළුවන්. මේවා ඇත්තටම හරිම ප්‍රායෝගිකයි. ඉතින් ස්වයං නිර්මාණශීලීත්වය එම නැත්නම් ඔරිජිනැලිටි කියන්නේ සරලවම මේකයි. කිසිම කොපි කිරීමක් නැතුව සම්පූර්ණයෙන්ම ස්වාධීන තර්කණයක් මත පදනම් වෙලා අලුත් අදහස් සහ සාක්ෂි හරහා දැනුමට අලුත් යමක් එකතු කරන එක. ඒ කියන්නේ දැනට තියෙන ශාස්ත්‍රීය ගොඩනැගිල්ලට තමන්ගෙම කියලා අලුත් කාමරයක් හදනවා වගේ දෙයක්. එහෙමනම් පෙර හිටපු යෝධයන්ගේ උරහිස් මත නැගිලා අපේ ශක්තිමත් පදනම ගොඩනගන ගමන් මම අවසාන වශයෙන් මේ ප්‍රශ්නය අහන්න කැමතියි. දැනට තියෙන මේ දැවැන්ත දැනුම් සාගරයට අපි අලුතින්ම එකතු කරන්නේ වටිනා දායකත්වය මොකක් වෙයිද? ඒක පුංචි දෙයක් වෙන්න පුරුන්. හැබැයි මුළු රෝගයට මේක අතිශයින්ම වැදගත් වෙයි. හරි. අපි කතාවට කෙලින්ම බහිමු. නීති නිබන්ධනයක් ලියනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක හරියටම දැවන්ත ගොඩනැගිල්ලක් හදනවා වගේ අතිශය සංකීර්ණ, ගොඩක් මහන්සි වෙන්න ඕනේ කටයුත්තක්. ඉතින් අද අපේ මේ විග්‍රහය අන්න ඒ දැවන්ත කාර්ය සාර්ථකව ජය ගන්න අත්‍යවශ්‍ය වෙන මූලික සැලැස්මක්. එහෙමත් නැත්නම් බ්ලූප්‍රින්ට් එකක් විදිහට ඔබට පාවිච්චි කරන්න පුළුවන්. අපි වැඩේ පටන් ගන්න කලින්ම මේ ප්‍රශ්නය අහමු. ඇයි ගොඩක් නිබන්ධන අසාර්ථක වෙන්නේ? ඇත්තටම මේක තමයි ශාස්ත්‍රීය ගමනකදී ඕනෑම කෙනෙක්ගේ හිතේ තියෙන ලොකුම භීතිකාව. මුලදීම දැනෙන මේ බය සාධාරණයි. හැබැයි විසඳුම් හොයන්න කලින් ඇයි එහෙම වෙන්නේ කියන එක අපි හරියටම තේරුම් ගන්න ඕනේ. ඇත්තම කතාව මේකයි. නිබන්ධනයක් සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙන්න ප්‍රධානම හේතු වෙන්නේ කාලය කළමනාකරණය කරගන්න බැරි වෙන එක, දුර්වල සැලැස්මකරණය, ඒ වගේම ගොඩක් ප්‍රමාද වෙලා ලියන්න පටන් ගන්න එක. ඊට අමතරව අධීක්ෂකවරයාව මඟහරින එකත් මේකට බලපානවා. මේ කටුක යථාර්ථය අපිට කියන එකම දේ තමයි ශක්තිමත් මූලික සැලැස්මක තියෙන දැඩි අවශ්‍යතාවය. ඉතින් මේක ගොඩනගන්න අපි අද කතා කරන පියවර ටික තමයි මේ පර්යවේෂණ යෝජනාවේ සැලැස්ම, ක්‍රමවේද සහ න්‍යාය, විශිෂ්ට නිබන්ධනයක් ලිවීම, අසාර්ථක වීමට හේතු සහ අවසාන වශයෙන් සාරාංශය ප්‍රගුණ කිරීම. මේ පියවර ටික හරියටම අනුගමනය කළොත් සාර්ථක නිබන්ධනයක් පියවරෙන් පියවර ගොඩනගන්න එක අමාරු වෙන්නේ නැහැ. හරි. පළවෙනි පියවර පර්යේෂණ යෝජනාවේ සැලැස්ම. මේක තමයි අපේ සම්පූර්ණ ශාස්ත්‍රීය ගොඩනැගිල්ලේම අතිශය වැදගත් සහ තීරණාත්මක අත්විවරම වෙන්නේ. දැන් මේ යෝජනාවන් දෙක දිහා බලන්නකෝ. එකක් හුදෙක් අන්තර්ජාලයෙන් හොයාගත්ත කරුණු මත විතරක් පදනම් වුණු දුර්වල යෝජනාවක්. අනික සවිස්තරාත්මක ක්‍රමවේදයක්, පිළිගත් ශාස්ත්‍රීය පොත් සහ වැදගත් නඩු තීන්දුව පාවිච්චි කරලා ශක්තිමත් කරපු යෝජනාවක්. මේ දෙක අතර තියෙන දෙවන්ත පරතරය ඔබට පැහැදිලි ඇති. ශක්තිමත් අත්විවරම කියන්නේ අනිවාර්යෙන්ම දෙවනිය. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි සාර්ථක යෝජනාවක් කියන්නේ කවදාවත් එක තැනකදී ලියලා ඉවර කරන ලියවිල්ලක් නෙවෙයි. ඒක පරිශ්‍රණයත් එක්කම නිරන්තරයෙන් වැඩෙන වෙනස් වෙන දෙයක්. විශේෂඥවරියක වෙන ලීසා වෙබ්ලි කියන විදිහට අර හිස්පිටුවක් දිහා බලන් ඉන්න ගැටලුව මගහරවාගෙන දිගටම ඉස්සරහට යන්න නම් මේ යෝජනාව අඛණ්ඩවම යාවත්කාලීන කරන්න ඕනේ. දැන් අපි දෙවනි පියවරට යමු. ක්‍රමවේද සහ නීතිමය න්‍යායන්. පර්යේෂකයන් තමන්ගේ තර්ක ගොඩනගන්න ඕන කරන බුද්ධිමය රාමුව සහ නිශ්චිත මෙවලම් තෝරගන්නේ කොහොමද කියන එකයි මෙතනදී අපි බලන්නේ. ගොඩක් අයට පැටලෙන තැනක් තමයි මේ ක්‍රමවේදය සහ ක්‍රම කියන්නේ. මේ දෙකේ වෙනස හරියටම අඳුරගන්න එක ගොඩක් වැදගත්. ක්‍රමවේදය කියන්නේ පර්යේෂණයේ තියෙන පුළුල් දාර්ශනික දෘෂ්ටි කෝණය. හැබැයි ක්‍රම කියන්නේ න්‍යායාත්මක පර්යේෂණ, එහෙමත් නැත්නම් සම්මුඛ සාකච්ඡා වගේ අපි පාවිච්චි කරන ප්‍රායෝගික මෙවලම් වලටයි. දැන් අපි නීති ක්ෂේත්‍රයේ තියෙන ප්‍රධාන න්‍යායාත්මක රාමු කිහිපයක් ඉක්මනින්ම මතක් කරගමු. මුලින්ම ස්වභාවික නීති න්‍යාය. නීතිය සදාචාරය අනුගමනය කරන්න ඕනේ කියන එක තමයි මෙහි මූලික අදහස. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මානව හිමිකම් සංකල්ප ගොඩනැගෙන්න මේක විශාල ඓතිහාසික බලපෑමක් කළා. ඊළඟට ප්‍රත්‍යක්ෂවාදී න්‍යාය. මේකෙන් කියන්නේ නීතිය කියන්නේ හුදෙක් පරමාධිපතියාගේ අනක් කියන එකයි. ඒ වගේම නීතිමය වළංගුභාවය සදාචාරයෙන් දැඩි ලෙස වෙන් කරනවා. ඕනෑම නීතිමය තර්කයක් ගොඩනගන්න මේ වගේ න්‍යායන් මගින් ලබා දෙන්නේ
මාරම ශක්තිමත් සංකල්පීය පදනමක්. න්‍යායන් කොටස අවසන් කරමින් අපි ස්ත්‍රීවාදී න්‍යාය දිහා බැලුවොත් ඒකෙන් කියවෙන්නේ නීතිය මගින් පීතෘමූලික ව්‍යුහයන් පිළිමුමු කරන බවයි. මාතෘ නිවාඩු ලිංගික හිංසන නීති වගේ සමාජ අතිශය වැදගත් ප්‍රතිසංස්කරණ ඇති කරන්න මේක ප්‍රායෝගිකවම ලොකු බලපෑමක් කරලා තියෙනවා. මෙතනදී තවත් වැදගත් වෙනසක් අපි අඳුරගන්න ඕනේ. ඒ තමයි සාධාරණීකරණය සහ වැදගත්කම අතර වෙනස. මාතෘකාවක් තෝරාගන්න හේතු වුණු ඔබේ අභ්‍යන්තර සාධාරණීකරණයයි ඒ පරිවේශණයෙන් සමාජයට හෝ ප්‍රතිපත්තිවලට ඇත්තටම ලැබෙන බාහිර වැදගත්කමයි කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කරුණු දෙකක්. තුන්වෙනි කොටස විශිෂ්ට නිබන්ධනයක් ලිවීම. අපි දැන් බලමු මේ මූලික කරුණු ඔක්කොම එකතු කරලා කොහොමද ඉහළම මට්ටමේ නිබන්ධනයක් ගොඩනගන්නේ කියලා. මේ තියෙන්නේ විශිෂ්ට මට්ටමේ නිබන්ධනයක තියෙන අනිවාර්ය ලක්ෂණ ටික. මුල් පරිශ්‍රණ ගැටලුවක්, ඒ කියන්නේ අලුත් කෝණයක් තියෙන්න ඕනේ. ප්‍රබල මූලාශ්‍ර, ඒ වගේම තර්කානුකූල සොයා ගැනීම තියෙන්නත් ඕනේ. හැබැයි මේ හැම දෙයකටම වඩා වැදගත්ම දේ තමයි නිකම්ම තියෙන නීතිය විස්තර කරන්නේ නැතුව සාක්ෂි මත පදනම් වෙලා ඒක විවේචනාත්මකව විශ්ලේෂණය කරන එක. මේ විවේචනාත්මක විශ්ලේෂණය කෙලින්ම සම්බන්ධ වෙන්නේ බ්ලූම්ගේ වර්ගීකරණයට. ඒ කියන්නේ විශ්ලේෂණය කිරීම, ඇගැයීම සහ නිර්මාණය කිරීම කියන ඉහළ පෙළේ චින්තන පියවරවලටයි. පර්යේෂණය කරන්නේ කුමක්ද සහ ඒක වැදගත් වෙන්නේ ඇයි කියන එක හරියටම ඔප්පු වෙන්නේ මේ හරහයි. හතරවෙනි කොටස සමහර නිබන්ධන අසාර්ථක වීමට හේතුව. දැන් අපි මේ ගමනේ තියෙන අඳුරු පැත්ත ටිකක් විමර්ශනය කරලා බලමු. අර මූලික සැලැස්ම අමතක කරලාම පර්යේෂකයන්ට ඇත්තදම මොකද වෙන්නේ? අසාර්ථක වීම ප්‍රධාන විදිහට දෙකකට බෙදන්න පුළුවන්. දුර්වල අවධානය සහ ව්‍යාකරණ වැරදි නිසා වෙන සුළු අසාර්ථක වීමක් සහ අනුන්ගේ නිර්මාණ කොපි කිරීම, එමත් නැත්නම් පරිේශන ගැටලුවක් සම්පූර්ණයෙන්ම නොමැතිවීම නිසා වෙන බරපතල අසාර්ථක වීමක් විදිහට. මේක ඕනෑම පරිේශකෙක් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න ඕන කලාපයක්. අපේ අවසාන කොටස සාරාංශයේ හැමත් නැත්නම් ඇබ්ස්ට්‍රැක්ට් එක ප්‍රගුණ කිරීම. මේක තමයි අපේ ගොඩනැගිල්ලේ අවසන් මාව. වචන 250-300 අතර තියෙන මේ කෙටි සාරාංශය ලියන්න ඕනේ සම්පූර්ණ නිබන්ධනයම ලියලා ඉවර වුණාට පස්සෙයි. ටිකක් පුදුම හිතෙනව නේද? හැබැයි ඒක තමයි අත්‍යවශ්‍යම නීතිය. මේ ඊතල තුඩෙහි නීතිය ඇත්තටම මාරම සිත්ගන්නාසුළු ප්‍රවේශයක්. හරියට පහළට යොමු වුණු පුනීලයක් වගේ. සාරාංශයක් හැමතිස්සම පුළුල්ව පටන් අරගෙන ක්‍රමයෙන් පටුවලා නිශ්චිත තර්කයකින් අවසන් වෙන්න ඕනේ. කිසිම වෙලාවක නිශ්චිත තැනක ඉඳලා ආයෙත් පුළුල් කරුණු වලට පසුපසට යන්න එපා. සාරාංශයේ වචන සීමාව කළමනාකරණය කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ දුරකථන අංක ක්‍රමය. ඒ කියන්නේ මාතෘකාවට වාක්‍ය දෙකක් හෝ තුනක්, නිශ්චිත ගැටලුවට වාක්‍ය දෙකක් හෝ තුනක් සහ තර්කයට වාක්‍ය 3 ඉඳන් 6 දක්වා යොදා ගන්නවා කියන ගණිතමය සූත්‍රය. මේ අධීර තුන පාවිච්චි කළොත් සාරාංශයේ පැහැදිලි බව අනිවාර්යෙන්ම රැකෙනවා. ෂුවර්. ඉතින් ඕනෑම සාර්ථක පරිේශකයෙක් අනිවාර්යයෙන්ම තමන්ගෙන්ම අහගන්න ඕන අවසාන පරිේශණය තමයි මේ. පරිේශණය කරන්නේ කුමක්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? සහ ඒක කරන්නේ කෙසේද කියලා. ඔබේ ව්‍යාපෘතිය පැහැදිලිද ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා තහවුරු කරගන්න නම් මේ ප්‍රශ්න තුනට අනිවාර්යයෙන්ම ධනාත්මක පිළිතුරක් තියෙන්න ඕන. අපි අද මේ විග්‍රහය අවසන් කරන්න කලින් මම කැමති ඔබට ගැඹුරින් හිතන්න පුළුවන් ප්‍රශ්නයක් ඉදිරි කරලා යන්න. සම්පූර්ණ කරන ලද නිබන්ධනයකින් කරන්නේ නිකම්ම නීතිය විස්තර කරන එක විතරද? නැත්නම් සැබවින්ම නවතම කෝණයකින් ඒක විවේචනාත්මකව අභියෝගයට ලක් කරනවද? ඔබම හිතලා බලන්න. මේ අභියෝගයේ ජය ගන්න ඔබේ පරිශ්‍රණ ගමනට සුබ පැතුම්. ආයුබෝවන්. අද අපි මේ ගෙනෙන විශේෂ විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. නීති පර්යවේක්ෂණයක් කරනවා කියන්නේ අර දුවිලි බැඳුණු පරණ නඩු තීන්දුව කියවන එක විතරක්ම නෙමෙයි. ඊට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. ඒ කියන්නේ අනාගතයේදී නීතියක් කොහොම විය යුතුද කියන එක සක්‍රියව ඇගීමකට ලක් කරන එක. ඉතින් අද අපි මේ පැහැදිලි කිරීම හරහා නීති ප්‍රතිසංස්කරණවල සැබෑ ව්‍යුහය හරිම සරලව කතා කරමු. අද අපේ විග්‍රහයේ මාතෘකා ටික තමයි මේ 1. සැඟවුණු ගැටලුව 2. න්‍යායාත්මක රාමු 3. සම්මත රාමු 4. අභ්‍යන්තර සහ බාහිර ප්‍රමිති. අන්තිමට මේ කරුණු සහ අගයන් එකතු කරන්නේ කොහොමද කියන එක. හරි, අපි පළවෙනි කොටසෙන් පටන් ගමු. සැඟවුණු ගැටලුව. එහෙමත් නැත්නම් පවතින දේ සහ විය යුතු දේ. නීති ශාස්ත්‍රයේ දිහා බැලුවම පැහැදිලි අංශ දෙකක් තියෙනවා. නීතිය කොහොමද පවතින්නේ සහ ඒක කොහොම විය යුතුද කියන කාරණා.
ඉතින් අපි මේ නීතිය හොඳද? පාර්ලිමේන්තුව මේ නීතිය සංශෝධනය කරන්න ඕනද? වගේ ප්‍රශ්න අහන්නේ මේ නීති පරිශන හරහා සැබෑ සමාජ ගැටලු විසඳන්න උත්සාහ කරන නිසායි. හැබැයි අවාසනාවකට වගේ මේක ගොඩක් වෙලාවට ශාස්ත්‍රීය උගුලකට පාර කපනවා. ඇත්තටම විස්තරාත්මක සහ සම්මත අංශයන් අතර ලොකු වෙනසක් තියෙනවා. පර්යේෂකයන් සමහර වෙලාවට කිසිම පදනමක් නැතුව තමන්ගේ මූලික වටිනාකම් මොනවද කියලා පැහැදිලි කරන්නේ නැතුව එකපාරටම නීති ප්‍රතිසංස්කරණ යෝජනා කරනවා. අන්න ඒකට තමයි අපි hidden ought එහෙමත් නැත්නම් සැඟවුණු යොයුතු දේ කියන බරපතල ගැටලුව කියලා කියන්නේ. මේක තවත් පැහැදිලි කරගන්න අපි 2014 අවුරුද්දේ සීම්ස් කරපු පාරිභෝගික නීති අධ්‍යයනය ගැන බලමු. එයා මෙතනදී ලන්දේසි සහ ජර්මනු නීතිය සංසන්දනය කරලා කෙලින්ම කියනවා ජර්මනු ක්‍රමය තමයි වඩා හොඳ කියලා. හැබැයි මේ යෝජනාව පිටිපස්සේ පාරිභෝගික ආරක්ෂාව තමයි වැදගත්ම අරමුණ කියන සැඟවුණු උපකල්පනයක් තියෙනවා. තමන්ගේ වටිනාකම් විනිවිදභාවයකින් යුතුව මුලින්ම පැහැදිලි කරන්නේ නැතුව අපිට වෛශ්විකව කිසිම ප්‍රතිසංස්කරණයක් යෝජනා කරන්න බැහැ කියන එක මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා නේද? දැන් අපි දෙවෙනි කොටසට යමු. ඒ තමයි න්‍යායාත්මක රාමු එහෙමත් නැත්නම් පරිවේශනයේ කාචය. එහෙනම් මේ සැඟවුණු ගැටලුවට තියෙන විසඳුම මොකක්ද? ඒකේ මූලිකම පියවර තමයි අපි පළවෙනි විස්තරාත්මක කාචයේ විදිහට න්‍යායාත්මක රාමුව පාවිච්චි කරන එක. සරලවම කිව්වොත් න්‍යායාත්මක රාමුවක් කියන්නේ පරිශනවලට මඟ පෙන්වන නීතිමය අදහස් අතර තියෙන සම්බන්ධතා පැහැදිලි කරන න්‍යායයන් සහ සංකල්ප එකතුවකට. මෙතන ඇත්තටම වෙන්නේ මොකක්ද කියන එක මේකේ නියමයට පැහැදිලි කරනවා. බාබ සහ ෆ්ලෙමින්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථකථන විවාදයන් වගේ දැනට තියෙන ශාස්ත්‍රීය සංවාදවලට අලුත් පරිශ්‍රණයක් සම්බන්ධ කරන්න මේක ගොඩක් වැදගත් වෙනවා. මේක තවත් ප්‍රායෝගිකව තේරුම් ගන්න අපි සමාගම් නීතියෙන් අපූර්ව උදාහරණයක් ගමු. ප්‍රධාන නියෝජිත න්‍යායයෙන් කියන්නේ කළමනාකරුවන් කොටස්කරුවන්ට සේවය කරනවා කියලා. හැබැයි පාර්ශ්වකරුවන්ගේ න්‍යායයෙන් කියන්නේ කළමනාකරුවන් සේවකීන්ටයි පාරිභෝගිකීන්ටයි දෙගොල්ලොන්ටම වග කියන්න ඕනේ කියලා. ඉතින් අපි තෝරගන්න න්‍යායාත්මක රාමුව අනුව නීතිමය ගැටලුවක් දිහා බලන කෝණය සම්පූර්ණයෙන් වෙනස් වෙන හැටි මේකෙන් පෙන්වන නේද? අනිත් කාරණාව තමයි නීතිය කියන්නේ නිකම්ම පොත් පෙරලන එකක් විතරක් නෙමෙයි. නීයාත්මක රාමු හරහා ඊතා නිශ්චිත පරිශ්‍රණ මෙවලම් සහ ක්‍රමවේදයන් පවා අපිට හම්බ වෙනවා. උදාහරණයක් විදිහට කැස් සන්ස්ටේන්ගේ චර්යාත්මක නීතිය සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ වැඩකටළු තුදිහා බැලුවොත් රසායනාගාර පරීක්ෂණ සහ චර්යාත්මක විශ්ලේෂණ පවා මේ සඳහා සෘජුවම පාවිච්චි වෙනවා. ඒක ඇතරම පුදුම සහගතයි නේද? ඊළඟට තුන්වෙනි කොටස සම්මත රාමු. ඒ කියන්නේ නීතියේ මිනුම් දණ්ඩ. දැන් අපි අපේ ඇගීම් මෙවලමට හැරමු. සම්මත රාමුවක් එහෙමත් නැත්නම් normative framework එකක් කියන්නේ නීතියක් සාධාරණද, ඵලදායීද, යුක්ති සහගතද කියලා තක්සේරු කරන්න පාවිච්චි කරන ප්‍රමිතියට. නීති රීති නිකම්ම විස්තර කරන න්‍යායාත්මක රාමු වගේ නෙමෙයි. මේ රාමු වලින් කරන්නේ අර නීති ඇත්තටම සමාජයට හොඳද නැත්නම් වෙනස් කරන්න ඕනේද කියලා දැඩි ඇගීමකට ලක් කරන එක. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ නීතිය ඵලදායීද වගේ ඇගීම් ප්‍රශ්න, එහෙමත් නැත්නම් නීතිය කොහොමද දියුණු කරන්න ඕනේ වගේ නිර්දේශාත්මක ප්‍රශ්න මෙතනදී ගොඩනගෙනවා. පොලිස් විමර්ශන ගැන ඇගීමක් කරලා ප්‍රතිසංස්කරණ යෝජනා කරන්න සාධාරණ නඩු විභාගයක් සඳහා තියෙන අයිතිය කියන සම්මතිය පාවිච්චි කරන එක මේකට කදිම ප්‍රායෝගික උදාහරණයක්. හතරවෙනි කොටස අභ්‍යන්තර සහ බාහිර ප්‍රමිති. එතකොට අපේ මේ වටිනාකම් වෙන්නේ කොහෙන්ද? අපිට මේ වගේ නියාමන මිනුම් දණ්ඩක් ඕනේ කියලා දැනගත්තට පස්සේ අපි තීරණය කරන්න ඕනේ මේ ප්‍රමිතින් ගන්නේ දැනට තියෙන නීති පද්ධතිය ඇතුළෙන්ද නැත්නම් මේකෙන් පිටතින්ද කියලා. අභ්‍යන්තර රාමු වලින් බලන්නේ නීතියක්, නීතියේ ආධිපත්‍ය, මානව හිමිකම් වගේ දැනට තියෙන නීතිමය වටිනාකම් එක ගැලපෙනවද කියලා. හැබැයි අනිත් පැත්තෙන් බාහිර රාමු වලින් කරන්නේ දේශපාලන හෝ සදාචාරාත්මක දර්ශනයන් පාවිච්චි කරලා මුළු නීති පද්ධතියම විවේචනයට ලක් කරන එක. මේ වැඩේට ලෝකයේ පිළිගත් ඉතා ප්‍රබල දාර්ශනික මෙවලම් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සාධාරණත්වයේ නිර්මාණය වෙනවද කියලා බලන්න ජෝන් රෝල්ස්ගේ යුක්තිය පිළිබඳ න්‍යාය, ඒ වගේම නීතියෙන් බලවතුන්ට විතරක් වාසි සැලසෙනවද කියලා බලන්න අංගර්ගේ විවේචනාත්මක නීති අධ්‍යයනය පාවිච්චි කරන්න පුළුවන්. ත්‍රස්ත විරෝධී නීති වලින් ඇත්තටම ජාතික ආරක්ෂාව තහවුරු වෙනවද වගේ නීති පද්ධතියේ අවසාන අරමුණු ඇගීමට ලක් කරන්න මේ දේවල් අපිට ලොකු සහායක් දෙනවා. පස්වෙනි සහ අවසාන කොටස. කරුණ සහ අගයන් එකට එකතු කිරීම. ඒ කියන්නේ නීති සංකලනය. දැන් අපි අපේ අවසාන අධ්‍යයන වෙන මේ පරිපූර්ණ සංකලනයට එමු. නූතන නීති ශාස්ත්‍රය ඇතුලේ 2016 දී ඩෙල්මා ඉදිරිපත් කරපු කරුණු සහ වටිනාකම් සම්පූර්ණයෙන්ම වෙන් කරන්න බැහැ කියන අදහස ඉතා ප්‍රබලයි. මේන් අදහස් වෙන්නේ
යුක්තිය හරියටම තේරුම් ගන්න නම් නිකම්ම වියුක්ත න්‍යායන් පස්සේ විතරක් ගිහින් බෑ. සැබෑ අධිකරණ සහ නීතිමය භාවිතයන් ප්‍රායෝගිකවම අධ්‍යයනය කරන්න ඕනි කියන එකයි. මේ සායනික ඇගයීම් ප්‍රවේශය අපිට ක්‍රමානුකූල පියවර දෙකකින් විස්තර කරන්න පුළුවන්. පළවෙනි එක තමයි කරුණු සමාජතාර්ථයේ සහ නීතියේ සැබෑ ක්‍රියාකාරීත්වය ගැඹුරින් අධ්‍යයනය කිරීම. ඊට පස්සේ ඒ මත පදනම් වෙලා හොඳින් තර්ක කරපු සම්මත මූලධර්ම යොදවන්න ඕනේ. පරිශකයන්ම අර හිතන පෞද්ගලික මතවලින් ආරක්ෂා කරන්නේ මේ ඝන කරුණු මත පදනම් වෙච්ච ඇගයීම් ක්‍රමවේදයයි. මේ ප්‍රායෝගික ප්‍රවේශය ෆිලිප් සෙල්ස්නික්ගේ 10969 නීතියේ ආධිපත්‍ය පිළිබඳ නිර්වචනයෙන් තවත් හොඳට තහවුරු වෙනවා. කරුණු සහ සම්මත මූලධර්ම එකට එකතු කිරීමෙන් කාලයත් එක්ක නීති පරිපාලනය අඩු අත්නෝමතික ඒ වගේම වඩා සාධාරණ සහ වඩා වගකී යුතු තත්වයකට පත් වෙනවා කියලා ඔහු පෙන්වා දෙනවා. රාජ්‍යයේ අධික අත්නෝමතික බලය වෛශ්විකව විවේචනය කරන්න මේකෙන් ශක්තිමත් පදනමක් හැදෙනවා. සාරාංශයක් විදිහට ගත්තොත් අපේ විස්තරාත්මක කාචය වෙන න්‍යායාත්මක රාමුවෙන් කුමක් සිදු වේද කියන එක පැහැදිලි කරද්දී අපේ ඇගයීම් මිනුම් දඬවන සම්මත රාමුවෙන් කුමක් සිදු විය යුතුද කියන එක විනිශ්චය කරනවා. සාර්ථක නීතිමය පරීක්ෂණයකට මේ කුළුණු දෙකම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් අද අපි කරපු මේ පැහැදිලි කිරීම අවසන් කරන්න කලින් හිතන්න දෙයක් ඉතුරු කරන්නම්. අපේ සමාජයේ තියෙන මේ නීති පද්ධතීන් ඇගීමට ලක් කරද්දී ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් වඩාත්ම නිවැරදි සම්මත මිනුම් දණ්ඩ මොකක් වෙන්න පුළුවන්ද කියලා. නීතිය කියන්නේ නිකම්ම කියවන්න තියෙන දෙයක් නෙමෙයි. වඩා යහපත් සමාජයක් වෙනුවෙන් ඒක ප්‍රායෝගිකව හැඩගස්වන්න අපිට පුරුවන් කෙන අවබෝධය මේ විග්‍රහයෙන් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඒ දැනුම ප්‍රායෝගිකව පාවිච්චි කරන්න දැන් මාවත විවෘතයි.